සම්මා දිට්ඨිය නැති තරමට මිනිසුන්ගේ ගති පැවතුම් බාල වෙනවා. දැන් පහුගිය දා නාවිනේ ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා හදිසි අනතුරකින් 8-9ක් අපවත් වුණා. මිනිස්සු ඉක්මන් වෙලා Tamanට හිතෙන විදිහට කියන්න ලියන්න ඉක්මන් වෙච්ච ඔය YouTubeර්ස්ලා හැම මම දැක්කේ Tamanට හිතෙනේ ඔහේ කියනවා. AI වලින් හදලා හාමුදුරුවන්ට වෙච්ච දේ උනේ මොකද්ද දන්නේ නැහැ. එයාලගේ හිතලුවනවා ලෝකෙට පණිවිඩය යවලත් ඉවරයි. මම දැක්ක සිවුරක් දරාගත්ත නමකුත් ලියලා තිබ්බා. මෙච්චර මේ පහසුකම් තියෙන කාලේ නිවන් දකින්න ආයේ ගස් ගල් ඇස්සේ යන්න ඕනේ. බලන්න අර කච්චර මේ පිම්බිමක් රහතන් වහන්සේලාත් බිහි වෙලා ඇති කියන්න පුළුවන් තරමට පිම්බිමක ඉන්න පින් ඇති යතිවරු වැඩ ඉන්න භූමියක්. නාවු යන කියන වචනේ අහගත්තෙත් මිනිස්සු සමහරක් යට අනතුරේ ස්වාමීන් වහන්සේලා නිසා නොදන්න අය ධර්මයේ හදාරන විදර්ශනාව වඩන අයට ඒක අමුතු තැනක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙන වනාන්තරයේ වැඩ ඉන්න වෙලාවට මේ ග්‍රාමවාසී නගරවාසීව ඉඳිද්දී ඇති වෙන දකින්න දේ නිසා එහෙන දේ නිසා ඇති වෙන පිරිහි මොකක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා වනාන්තරයට වෙලා භාවනා නොකර නිකන් හිටියත් ඒක ගුණයක් වැඩෙන තැනක් කියනවා. ඉතින් හින අරහඳුරන්ට සිවුරක් දැරුවත් සම්මාදිට්ඨිය පහළ වෙලා නැති එක ගැන මට මහා අනුකම්පාවක් ඇති වුණා. ඉතින් හිතන්නකෝ සිවුරක් කරට වැටුණු කෙනෙකුට එහෙම ලියුණා නම් කියුණා නම් අනිත් මිනිස්සු කොතන ඇද්ද කියලා මට මහත්ෝ අනුකම්පාවක් උපන්නා. මම දැක්ක මේ පාංශකොළ වෙලාව බලංගොඩ රාද සායනහන්සේ හරි ලස්සන අපූර්ව බණ දේශනාවක් කරන එහි උන්වහන්සේ විවරණය කළ ගොඩාක් මිනිසුන්ගේ සැකමසුකම් පහව යන ලස්සන දේශනාවක්. උන්වහන්සේ මතක් කළා මේ සියලු ස්වාමීන් වහන්සේලාගේ අපවත් වීම මරණි භද්‍ර වූ මරණයක්. භද්‍ර කියලා කියන්නේ පින්වන්ත මරණයක්. එයි බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබ පැවිදි ජීවිතයට දුර්ලභ අංපත් වෙලා ඒ වාගේම පැවිදි කෘත්‍ය මනාව ඉටු කරගෙන ඉන්න අතර වාරේ අනතුරකට ලක් වෙලා අපවත් වෙලා. ඉතින් මරුණු විදිහෙන් වාසනාව අවාසනාව හොයන්න බෑ. මැරෙනකන් හිටිය විදිහ ගිහියෙක් වේවා අපවත් වෙනකන් පැවිද්දෙක් වේවා වුණු විදිහනේ වැදගත් වෙන්නේ. නිදි පැදුරේ කෙනෙක්ගේ අවසානයේ සිද්ධ වුණත් ඉන්නකන් සාපරාදී වැඩ කරපු මිනිහෙක් නම් කවුරුත් අනේ ඉතින් පින්වන්ත මරණයක් නේ මොනවා වුණත් කියලා නෙවෙයිනි කියන්නේ. ඔය මිනිහා ඔහොම මලත් ඔය මිනිහා නම් ඉතින් හොඳ තැනක ඉන්න බෑ ගිහිල්ලා ඇත්තේ. මෙහෙම තැනක තමයි. දිනපතාම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණද ක්ලික් කර තබන්න. ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මාවබෝධයම වේවා. දැන් වේලාව රාත්‍රී 8:20යි. ධර්මදේශනාව ආරම්භ කරන්න ඕනි. ස්වාමින් වහන්සේගේට කවුරුවත් දොස් කියන්නේ මම දන්නවා. ඇත්තටම දොස් කියන්න ඕනි මට. මේ ධර්මදේශනාව මේ ආකාරයෙන් පහුවෙන්න හේතුව තමයි මං සිදු කරපු ක්‍රියාවක් නිසා තමයි මේ ධර්මදේශනාව මේ ආකාරයෙන් පසු වුනේ. 31 වෙනිදා අද ඇත්තටම ධර්මදේශනාව සිද්ධ කරන්නට වැඩම කරන්න හිටියේ ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේ. උන්වහන්සේ සති දෙක තුනක් ඇතුළත මතක් කළා වැඩම කරන්නට විදියක් නැහැ කියන වගේ. ඒ වෙලාවේ මම ලොකු අපහසුතාවයකට ලක් වුණා. ඒ මොහොතේදී මම අපිත් එක්ක හිතයිසී භාවයෙන් කටයුතු කරන අපේ පන්සලේ වැඩ සිටිය කත්නෝරුවේ සිරි ධම්මහාමුදුරන්ට දුරකථන මාර්ගයෙන් රෑ 12ට කතා කරලා බණට වඩින්න පුළුවන්ද කියලා මතක් කරාම උන්වහන්සේ බලලා 31 වෙනිදා දවස ලබා දුන්නා. එදත් උන්වහන්සේට බණක් තිබුණා. ඒ බණ අයින් කරලා පල්ලෙහාට දාලා තමයි අපේ බණ බාරගත්තේ.
ඊට පස්සේ 31 වෙනිදා ධර්මදේශනා මං කල්යල් ඇතුව වේලාසනින්ම හැමදාම අපේ ධර්මදේශනාවන් සිද්ධ කරන අපේ මොරාවත්තේ සුබෝධි ස්වාමින් වහන්සේට ආරාධනා කරලා තිබුණේ. මම මෙහෙම අපහසුතාවයේ කියපු ගමන් සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමක් එහෙම කරන්නේ නැහැ. හාමුදුරන්ගේ බණ කැප කරලා හාමුදුරන්ගේ බණ අයින් කරගෙන පසෙකට දාගෙන තව කෙනෙකුට තැන ලබා දෙන්නේ නැහැ. කියපු ගමන් ඔබ වහන්සේට ඕන විදිහට කටයුතු කරන්න. හැබැයි මට දෙවෙනිදා කිරිල්ලවල බණක් තිබෙනවා. ඒක මම කොහොම හරි අවසන් කරලා තමයි මට එන්න වෙන්නේ කියලා මතක් කළා. ඉතින් උන්වහන්සේ දැන් කිරිල්ලවල ධර්මදේශනා අවසන් කරලා කඩිමුඩියේ තමයි මෙතනට වැඩම කළේ. මා කෙරෙහි තියෙන අනුකම්පාව. ඒ නිසා තමයි මම කිව්වේ මේකේ සම්පූර්ණම වැරදිකාරයා ඔබ අපහසුතාවයටපත් වුණා නම් වෙලාව ගියා නම් ඒකේ වැරදිකාරයා මම කියන එක. ඉතින් සුබෝධි හාමුදුරුවෝ මරාවත්තේ සුබෝධි හාමුදුරුවෝ විචිත්‍ර ධර්මකථකයන් වහන්සේ මිනුවන්ගොඩ සම්මාජීව ආශ්‍රමයේ ආශ්‍රමාධිපති මිතුරු සංවිධානයේ උන්වහන්සේගේ නායක මාහිමිපාණන් වහන්සේ බෝධාගම නායක හාමුදුරුවෝ උන්වහන්සේ තමයි මිතුරු සංවිධානයේ සිද්ධ කරන. මේ ළඟදිත් අපි දරුවෙක් මිතුරු සංවිධානයට යොමු කරන්නේ දුනා පැල්මඩුල්ලට අපේ හාමුදුරන්ගේ අනුදැනුම මත. ඉතින් ඒ ආදී වශයෙන් මහා ක්‍රියාවන් කරමින් උන්වහන්සේගේ විහාරස්ථානයේ සෑම පුරපසළොස්වක පොය දවසකදීම ධර්මදේශනාවක් සිද්ධ කරනවා. ඊටත් වඩා කාරණාව තමයි ධර්මදේශන අවසානයේ එන හැමෝටම කෑම දෙනවා. හැම පොය දවසකදීම දෙනවා. ඉතින් ඒව දැක්කහම අපිටත් නලියනවා, අපිටත් ඉන්න බෑ. මටත් උන්වහන්සේගේ දේවල් දැක්කහම මටත් කරන්න හිතෙනවා. ඉතින් මම මේ පන්සලෙන් ටික කාලයක් ඈත් වෙලා හිටියා. ඉන්න කාලේ මම ගිහිල්ලා වැඩ හිටියේ සුබෝධි හාමුදුරන්ගේ පන්සලේ. ඉතින් උන්වහන්සේ තමයි මාව ආරක්ෂා කරගෙන මාව රැකගෙන අදටත් එක පැත්තකින් කල්යාණ මිත්‍රයෙක් හැටියට එක පැත්තකින් ගුරුවරයෙක් හැටියට නිරන්තරයෙන් සතියකට සැරක්වත් මට දුරකථන මාර්ගයෙන් කතා කරනවා. මම කොහේ ගියත් අනුරාධපුරයේ ගියත් මිනුවන්ගොඩ පන්සලට ගොඩ වැදිලා තමයි උන්වහන්සේව බැහැ දැකලා තමයි මම යන්නේ. ගියත් මට මොනවා හරි අතේ තියෙනවා. එක්කෝ ඉසකස් බාන මොනවා හරි නැත්නම් මොනවා හරි රටින් ගෙන ආපු දේ උන්වහන්සේ නිරන්තරයෙන් පහුගිය කාලෙම එංගලන්තයේ, ජර්මනිය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ධර්ම දේශනා සිද්ධ කළ මේ ගිය මාසයේ වැඩම කරන්ට යෙදුනේ. ඉතින් ගේන මොනවා හරි මට තියාගෙන ඉඳලා ගෙනල්ලා දෙනවා පන්සලට හරි. ඉතින් ඒ වගේ ලොකු කල්යාණ මිත්‍රත්වයක් පවතිනවා. ඒ වගේ මම ඉදි කරන්නට යෙදුන සංඝාවාසයේ පහුගිය කාලේ දොරවල් 6ක් සඳහා ලී නැති වෙච්ච වෙලාවයි මම උන්වහන්සේගේ විහාරස්ථානට ගියා. මම දැක්ක ලී ගොඩාක් ගොඩ ගහලා තියෙනවා. දැක්ක ගම මම සුබෝධි හාමුදුරන්ට කිව්වා, හාමුදුරනේ මේ ලී ටිකක් මට දෙන්නකෝ දොරවල් 6ක් හදාගන්න කියලා. හාසුමේද දෙන්නම්, හැබැයි මගේ විහාරේ හදන්න තියෙන ලී මම දෙන්නම්, ඔයාට ඕනි කාලේ ඉල්ලන්න කියලා මතක් කරා. ඊට පස්සේ මම සංඝාවාසී හදලා අවසාන කාලේ වෙනකොට මම ඉල්ලීමක් කරාම හාමුදුරුවෝ කිව්වා මට ඒ ලී ඕනි. හැබැයි යන මුදල බලන්න මම මුදල දෙන්නම් කියලා. ඒ අනුව උන්වහන්සේ විශාල මුදලක් ඒ දොරවල් 6 සඳහා මට ලබා දුන්නා, ලක්ෂයක මුදලක්. මං හිතන්නේ නේද එහෙම හාමුදුරුවෝ කෙනෙක් කරන්නේ නැහැ නේ, ගිහියෙක්වත් කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ මට ඇවිල්ලාම සල්ලි දීලා ගියා. ඊට පස්සේ මේ ළඟදී ධර්ම දේශනාවකට වඩිනකොට ඉතින් උන්වහන්සේ ඒ තරම් කල්යාණ මිත්‍රයෙක්. සමහරක් අය හිතන්න පුළුවන් මේ පන්සල් හදලා මේ වගේ දේවල් කරද්දී සුමේදට මම මොකටද සල්ලි දෙන්නේ? උන්වහන්සේට ඕන නම් සල්ලි හොයාගෙන කරන්න පුළුවන් කියලා මතක් කරන්න තිබුණා. නමුත් උන්වහන්සේ බොහොම කැමැත්තෙන් ඒ උතුම් පින්කම සිද්ධ කරන්නට මට ඉඩ සලසා දුන්නා. ඉතින් මම ඒක උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරෙත් නෑ. උන්වහන්සේ මට ලබා දුන්න ඉතුරු මුදල් 1,80,000ක් පමණ මුදලක් ගියා. ඒ සියල්ලක්ම ඉතුරු මුදල් මම යොදලා අපේ කටයුත්ත සිද්ධ කළා. ඉතින් ඒ වගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ පිළිබඳව මතක් කරන්න ගියොත් තව දිගින් දිගට මතක් කරන්න පුළුවන්. ඒ වගේම අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ කල්යාණ මිත්‍ර පිරිසක් අපේ පන්සලේ ගොඩනගන්නට කටයුතු කළ පැරණිම දායක පවුල. ජෝලිස් මහත්මයා, මහින්ද මහත්මයා ආදී පවුල් ජයමාවතේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඇත්තන්ගේ පවුලේ වර්තමාන පුරුක් තමයි අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් අපිට මේ ධර්ම දේශනාව බාර අරගන්නට යෙදුනේ ගිය වර්ෂයේ. හැබැයි ඉඩ කඩ තිබුණේ නැහැ. මම ලබන වර්ෂයේ තමයි ධර්ම දේශනාවක දායකත්වයේ දෙනවා කියලා පොරොන්දු වුණේ. නමුත් අපේ පින්වත් පිරිසකට ඇතිවෙච්ච හදිසියෙම කරදරයක් නිසා මම ඒ අතන්ට ඉඩ සලසලා අයින් වෙන්න අපේ මිත්‍ලා මිස් ඇතුළු පවුලේ හැමදෙනාටම මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දුන්නා. හැබැයි අයින් වෙච්ච ධර්ම දේශනාවේ අයින් වෙච්ච අය හෙට දවසේදී අපේ පිරිත් මණ්ඩපයේ
සියලුම මුදල් වියපැහැදම් කරලා ලස්සන පිරිත් මණ්ඩපයක් හදන්නට මුදල් ඒ ඇත්තෝ ආයතනයකට බාර දීලා හෙට දවසේදී පිරිත් මණ්ඩපය සකස් කරනවා. ඉතින් මේ ඇත්තෝ කැස්බෑවි ජීවත් වෙන්නේ අපේ සුබෝධි හාමුදුරනේ කැස්බෑවි ඉඳන්ම දානි අරගෙන යනවා මාස 3කට සැරයක්. අපේ පන්සලට දුරින්ම දානි ගේන්නේ නුවරේ. නුවර දානයක් පූජා කරන නෝනා මහත්මියක් 19 වෙනිදා හැමදාම නුවරින් ඉඳන් ඒ දානිය සකස් කරලා ලබා දෙනවා. පිළියන්දල කැස්බෑව ආදී ප්‍රදේශවලින් ඉතින් මිතිලා මහත්මිය පවුලේ හැමදෙනාම අපිත් එක්ක පුදුම සම්බන්ධතාවයක් තියෙන්නේ. කොයිතරම් දුරකට ගියත් කොයිතරම් ඈතකට ගියත් තමන්ගේ මූලාරම්භයේ වෙච්ච පියරතනාරාමයේ අමතක කරලා නැහැ. අයින් කරේ නැහැ, ඈත් කරේ නැහැ. හැම දෙයකටද දුරකථන මාර්ගයෙන් කතා කරලා හාමුදුරනේ මේ දේ තියෙනවා වඩින්න. පෞගේ කාලේ අම්මා නැතු වුණා. අද අම්මා වෙනුවෙන් තමයි මේ පින්කම කරන්නේ. නම් සඳහන් කරලත් නැහැ වෙන කිසිවක්. සුවර්ණලතා ප්‍රනාන්දු අම්මා වෙනුවෙන් තමයි මේ පින්කම කරන්නේ. අම්මා පුදුම ආදරයක් පන්සලට තියෙනවා. ආවත් බුද්ධ පූජාව තියලා මාත් එක්ක සතුරු සාමිච්චේ කතා කරලා යන්නේ. ඉතින් ඒ තියෙන අඛණ්ඩතාවයේ අවිච්ඡින්නතාවයේ අදටත් රැඳී පැවතීම පිළිබඳව මා පුණ්‍යානුමෝදනා කරනවා, සෙත් පතනවා. අප කෙරේ කිසිම වෙලාවක අහිතක් අමනාපයක් හිතන්නේ නැතුව හැම වෙලාවකම පන්සල කෙරෙහි ලැබියාවෙන් කටයුතු කිරීම පිළිබඳව. එහෙමනම් ධර්ම දේශනාව සඳහා දෙහත් වට්ටිය පූජා කරන්නට සිහිපත් කරනවා. හැමදෙනාම සාදු කියන්න. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවේන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒක පුංගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ පඤ්ජති බහුජන හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමෝ ඒක පුංගලෝ සම්මාදිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනෝ සෝ බහුජනං අසද්ධම්මා බුද්ධා පෙත්වා සද්ධම්මේ පතිඨාපීති. අත්තිඩිය ශ්‍රී පේරතනාරාමාධිපති කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය අප සහෝදර කල්යාණ මිත්‍ර අත්තිඩිය සොමේධ ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ විහාරස්ත මහා සංඝරුවනින් අවසරයි. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේ කරන ඒ වාසනාවන්ත පින්වතුන් තමන්ගේ ආදරණීය අම්මා එච්.ඩී. ස්වර්ණලතා ප්‍රනාන්දු මෑණියන් සිහිපත් කොට මෑණියන්ට පින් දෙන බලාපොරොත්තුවෙන් අද දවසේ දරු පිරිස මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ කරනවා. ඒ පවුලේ වාසනාවන්ත පින්වතුනි උතුම් බුදුබණ අහන්නට
රැය පහන්ව යන මොහොතක උන ශ්‍රද්ධාවෙන් බලා සිටි එකතු වුණු වාසනාවන්ත පින්වතුනි. පින්වතුනි අඳුරේ ඉන්නකම් නෑ කෙනෙකුට වැටහෙන්නේ Taman ජීවත් වෙන්නේ අඳුරේ කියන එක. එනිසා යා ආලෝකයට ගියපුදා විවෘත වුණු දා තමයි දැනගන්නේ එතෙක්කල් Taman ඉඳලා තියෙන අඳුරේ. ඒ වගේ තමයි මේ ලෝකයේ අධර්මයේ තුල ඉන්න තාක් නෑ කෙනෙක් වටහා ගන්නේ Taman ඉන්නේ අධර්මයේ තුලය කියලා. ඒ කෙනා ධර්මයට විවෘත වුණු තැන ධර්මයට දේශාවන් යොමු කරපු තැනයි වටහා ගන්නේ Taman මෙතෙක්කල් ඉඳලා තියෙන අධර්මයේ Taman මෙතෙක්කල් ඉඳලා තියෙන අඳුරේ. එනිසා ධර්මයේ එළියෙන් Tamanගේ ජීවිතය එළිය කර ගන්නවා කියන හැඟීම ධර්ම ශ්‍රවණියත් එක්ක තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයත් මේ ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරගෙන ඇවිදින් ඒ අවසාන දේශනාවට තමයි අද දවසේ මේ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔයත්ගේ ජීවිතේ බොහෝම වමනාවෙන් උනන්දුවෙන් උත්සාහයෙන් මේ දින ගණනාව පුරාවට මේ පෙළහැරක්සේ පැවතුණා වූ භාග්‍යවතුන් වහන්සේ මතක් කරපු අනුශාසනා ප්‍රාතිහාර්ය පෙළහරක් විවිධ ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විවිධ හැඩතල වලින් විවිධ ස්වරයන්ගේ දේශනා කරද්දී එතුලින් තමන්ගේ ජීවිතයට උතුම් මඟ පෙන්වීමක් ඇති කරගත්තා. එනිසා මේ මඟ පෙන්වීමේ තියෙන නිර්වාද්‍යතාවයේ තහවුරු කරගන්න වටීවි අද මම කරන දේශනාව ඔබට. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මතක් කළා මේ ලෝකේ එක්තරා කෙනෙක් උපදිනවා. එයාගේ ඉපදීම කෝ වගේද? බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ දෙනාට හිත පිණිසයි බොහෝ දෙනාට සැප පිණිසයි. බහුනෝ ජනස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. මිනිසුන්ට පමණක් නෙවෙයි දෙවියන්ට හිත පිණිස අරතේ පිණිස සැප පිණිසයි ආ ක්‍රියා කරන්නේ. කවුද ඒ කෙනා? කතමෝ ඒක පුද්ගලෝ. කවුද ඒ කෙනා? සම්මා දිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනෝ. අවිපරීත දස්සන බොහොම ලස්සන වචනයක් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. මොකද්ද? මනා වූ ආකල්පයන්ගෙන් සමන්විත වූ සම්මා දිට්ඨියක පිහිටා කටයුතු කරන කෙනාමයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. එහෙනම් හිතන්න ඔයත් දැන් බණ දහම් අහලා ඒ මනා වූ ආකල්ප දැන් තමන්ගේ අඩුපාඩු හිගපාඩු අඳුරගෙන මං හිතන අවිපරීත දස්සනෝ දැන් හිත මනා ලෙස හිතන්න පුළුවන්කමකට දියුණු වෙලා ඇති. ඒ දියුණුව සම්මාදිටිය තුළ ඔබව ස්ථාවර කරනවා. එහෙනම් මේ කියන්නේ මොකද? ආරෂ්ඨාංගික මාර්ගයේ ගත්ත සම්මාදිට්ඨි සම්මා සංකප්ප. තමන්ගේ හොඳ දැක්මක් ඇති කල එයා තුළ හොඳ සංකල්ප ඇති වෙනවා. ඒ නිසා සංකල්ප හොඳ වෙද්දී තමන්ගේ දැක්ම පිරිසිදු වෙනවා. දැන් සාමාන්‍ය කාලයක් ඇසුරු කරපු කෙනෙක් ඒ ඇසුරෙන් අනෙකගෙන් ඈත් වුණාම ඒ ඇසුර හොඳට හුරු පුරුදු අය අහනවා දැන් ඔයා කාලයක් තිස්සේ ඇසුරු කරපු කෙනත් එක්ක ඇසුරක් නෑ වගේ අපිට පේන්නේ. මොකද ඒ කියලා අහනවා. නෑ එයාගේ ආකල්ප හොඳ නෑ. ඉතින් ඕක විවිධ විදිහට කියන්නේ හිත හොඳ නෑ, පපුව හොඳ නෑ. ඒ නිසා මං එයාගෙන් ඈත් වුණා මොකෝ මගේ පපුවත් නරක වෙන්න පුළුවන්. මගේ හිතත් නරක වෙන්න පුළුවන්. මගේ ආකල්පත් ඒ මට්ටමට වැටෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ මනුස්සේ කෙනෙක් ඇසුරු කරද්දී තීරණය තීරණයක් ගන්නවා එයා හොඳ ආකල්ප සම්පත්තියක ඉන්න කෙනෙක්ද නැති කෙනෙක්ද කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ නිතැනින්ම තමන්ගේ ආකල්ප ටික බොහොම යහපත්. එතකොට එයා මේ ලෝකෙට ආවේ මොකටද කියන කාරණා මතක තියාගෙන මැරෙනකන් ජීවත් වෙන්න. ඇත්තටම අපි මේ ලෝකෙට ආවේ මොකටද? වෙන කිසිම දෙයකට නෙවෙයි සම්මා දිට්ඨිය පිහිටපු කෙනා හිතන්නේම මම පින් කරගන්නවයි ආවේ. මම කුසල් රැස් කරගන්නවයි මේ ජීවිතේ ලැබුවේ. එයා හිතන්නේ එහෙමයි. ඒ සමහර වෙලාවට කෙනෙකුට අපිට බලහත්කාරයෙන්වත් පිනකට කුසලයකට නැඹුරු කරවන්න බෑ. මේ තරම් ලස්සනට වෙහෙසලා වියදම් කරලා පින්කම් සංවිධානය කරද්දී ඒ සංවිධානය කරන පින්කමට සහභාගී වෙන්න පිරිස නැති වුණොත් සොමේද හාමුදුරුවන්ගේ ඉඳන් දායකයන්ගේ ඉඳන් කාගෙත් හිතේ පුංචි කලකිරිල්ලක් උපදින්නේ නැද්ද? අපි මෙච්චර මහන්සිලා කැප වෙලා තනිය මේ මිනිසුන්ට වාසනාවක් නැන්නේ මේ බණ ටික අහන්නවත් මේ බිමට එකතු වෙන්න. හිතෙනවනේ. ඉතින් එහෙනම් බැලුවාම එහෙම ජීවිතේ හිතන තැනට අපේ හිතපත් කරවනයි ලෝකෙ වැඩි. ඔය ඇත්ත මේ දැන් දහම් පෙළහරක ප්‍රතිඵලයක් ඇටියට මේ දක්වාම කවදාත් වාර්ෂිකව කරන මේ බණ මාලාවට උනන්දුවක් ඇති නිසා එන බව අපි දන්නවා.
ඒ හින්දා ඔය ඇත්තන්ගේ ජීවිතයේ තිබුණට නම සමාජයේ අනිත් අයව උනන්දු කරවන්න පින්කමකට මොනතරම් දුෂ්කරද අපහසුද කියලා අපට දැනෙන තැන නැද්ද? සමහර කෙනෙක් දුර නොබලා කරන පාප කර්මී නිසා විඳවන පිරිස ගැන උපන් අනුකම්පාවටත් ඒ කෙනාට ඒ විපාකයේ හැටියට කල්ප ගණන් දුගතියේ දුක් විඳින්න වෙන කාරණාව කෙරෙහි උපන් අනුකම්පාවටත් අපි කියනවා මොකද්ද ඔය කරන පාපේ? ඔයා පණ පිටින් අපායයි තව ටික දවසක් ගියොත් නම් අපායෙම තමයි නවතින්නේ. එතකොට එයා අහන්නේ මොකද්ද? කරන්නේත් මම නයි යන්නේත් මම නයි. ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? එහෙනම් ජීවිතයේ සම්මා දිට්ඨිය තුළ ඉන්න කෙනා හැම වෙලාවකම හොඳට කර්මයේ කර්මඵලයේ දැනගෙන ඉන්නේ. හොඳක් කරත් ඒකේ ඵලයේ වගේම නරකක් කරොත් ඒක ඵලෙයි. ඒ නිසා ජීවිතේ අපිට හම්බෙන මිනිස්සු ඉන්නවා. දැන් සමහරව කියන්නේ මේ හාමුදුරුවන්ට මේ පෞල් ප්‍රශ්න මොකටද හාමුදුරුවන්ට තියෙන බණ කියන්නේ? ඇත්ත අපිට බණ කියන එක තමයි අපිට තියෙන්නේ. හැබැයි ජීවිතේ හිතන්නේ පෞල් ප්‍රශ්න ඇතුලේ ඒ ප්‍රශ්න කළමනාකරණය කරගන්න බැරුව සමහර වෙලාවට මිනිස්සු පිරිහෙන තැන් දැක්කම අපිට මහත් අනුකම්පාවක් නැති වෙනවා. මේ මෑතකත් එක තාත්තෙක්ගේ දුව දැකලත් නැහැ ඉපදුණයින් පස්සේ දුවට අවුරුදු 14 හරි හුරතල් ආදරණීය දරුවෙක්. කොහමරි අම්මයි දුවයි මාව හොයාගෙන ආවා. ඊට පස්සේ මං ඒ වෙලාවේ පුටුවකට බරදී පොතක් කියවමින් හිටිය හැන්දෑවා. ඒ වෙලාවේ දොරකඩ ළඟ නැවතිලා පොඩි හාමුදුරනේ මතකද මාව කියලා ඇහුවා. පුරු පුරුදු බවක් දැනුන නිසා බලන් ඉඳීදී අර දරුවා ජීවිත එකපාරක් මට අතරමඟක මුණ ගැහිලා තිබුණා. ඒ දරුවා හරහා මං අඳුරගත්ත මේ අහවලාගේ දරුවයි ස්වාමී දිනේ. ඔව් මං අඳුරගත්ත එන්න කියලා අසුන් පනවල කතා බහ කළා. එයාලගේ ප්‍රශ්නෙට විසඳුමක් ඇටියට හිතට සහනයක් ඇටියට ඇවිදී. ඒ තාත්තා මාත් එක්ක යුරෝපින්නේ අදට සම්බන්ධයි. මං දුරකථන ඇමතුමක් අරගෙන කතා කළා ඇහුවා අයියේ ඉන්න තැන වීඩියෝ කෝල් එකක් එහෙම ගන්න පුළුවන් තැනකද? ඔව් පොඩි හාමුදුරුවෝ පුළුවන් ඒ කිව්වා. ඊට පස්සේ මං ඒ ෂණෙන් අරගෙන කතා කළා අර දූ කැමැත්තෙන් හිටියේ නෑ තාත්තත් එක්ක කතා කරන්න. කතා කරපු අන්තිම දවසේ එයාගේ උපන්දිනේ අහලා තාත්තට මතක නෑ කිව්ව එකට හිත රිදිලා මේ දූගේ. ඉතින් හිතන්න කොච්චර හොරතල් ආදරණීය දරුවෙක් වෙන්න ඕනද? එයා තාත්තගෙන් කොච්චරවත් තමන්ගේකමට බලාපොරොත්තු වෙද්දී ඒව නොලැබෙද්දී මේ හිතමනාපේ තාත්තත් එක්ක මං ඊට පස්සේ අර දරුවගේ මෝන පෙන්නපුවාම අඳුරනවද බලන්න කිව්වහම අඳුරන්න බෑනි කිව්වා. මට පුදුමයි. අර එයාගේ ස්වාමි දියණිය අඳුරගත්තේ අර දරුවගේ මූණුවර හරහා. ඔහුගේ මූණ ඇයට තියෙන නිසා තාත්තා වුණු කෙනාට අඳුර ගන්න බෑ කියද්දි මට මහ පුදුමයකුත් ඇති වුණා. ඊට පස්සේ කතා කරද්දි ඩිංගකින් ආමි දුන්නේ කියලා ඔන්න අඳුරන් සුහදව කතා කළා. ඉතින් අවසානයේ මම පහුගිය දාක දැනගත්තේ ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න එහෙම මැදිහත් වුණාට ඔහොම කියලා මේ හාමුදුරුවෝ ඒ ගත්ත වීඩියෝ කෝල් එක ගන්න වෙලාවේ නිකමට කිව්වනම් ඉන්නේ මේ දෙන්නා කියලා මං කෝල් එක ගන්නෙ නැහැ කිව්වලු. ඉතින් හිතන්නේ ජීවිතේ මේ තමන්ගේ ලේන් උපන් දරුවගේ මුණ බලලා එහෙම ආදරණීය දරුවෙක් ප්‍රතික්ෂේප කරන්න තරම් රෞද්‍ර වෙන්න දරුණු වෙන්න එහෙම කලයි කියලා. ඔහුට ලැබෙන නිවන මොකද්ද? ඒ නිසා මේ සාපරාදී හැඟීම් ඇතුලේ දරුවා දකිද්දී උපදිනවා නම් යම් වෛරයක් බිරිඳ දකිද්දී ඇති වෙනවා නම් ඕනට තාත්තා ස්වාමියා දකිද්දී ඒ ඇති වෙන වෛරේ නිවන එක නම් අපේ කාර්යය සම්මා දිට්ඨියේ ඒ ඇත්තන්ට පහළ වෙලා නැත්තම් කුසල් අඳුර ගන්න අකුසල් අඳුර ගන්න පව් සිතිවිලි බැහැර කරන්න පින් සිතිවිලි උපදව ගන්නනේ. එහෙනම් හිතන්නේ ජීවිතේ මිනිස්සුන්ට ඒ ඉන්න තැන්වල මම පෞද්ගලිකව හිතන පෞද්ගලිකව මිනිස්සුන්ගේ ජීවිතවලට අර ඉන්ටර්ෆියර් වෙන්න බෑ. අපිට මැදිහත් වෙන්න බැරි මට්ටමක් අද තියෙන ඉස්සර අනේ හාමුදුරුවෝ නිති හාමුදුරුවන්ගේ වචනේ හින්දා ඕම් මං ඇහුවා පිළිගත්ත කිව්වකම දකින්න බැරි මිනිස්සු අපිට සමාජයේ වැඩිපුර හම්බ වෙයි. මෙහිම පොදුවේ බණක් කියලා ඉතින් යනවා අපිට ඒකේ ප්‍රතිඵලය අපිට දැනෙන්නේ නැහැ. අහපු කෙනා හොඳ ටික අරගෙන පිළිපදී ඉච්චරයි. හැබැයි අර පෞද්ගලිකව සම්බන්ධ වෙච්ච අයගේ පස්සේ ප්‍රතිචාරات අපිට දැනගන්න හම්බ වෙද්දිත් අපිට අනුකම්පාවක් ඇති වෙනවා. එහෙනම් හිතන්න මේ සමාජයේ තරමට මිනිස්සු බණ දහම් වලින් ඈතයි. මොන වෙයින් දාන් ජීවිතේ සතුටු කරගන්න හදන්නේ කියලා බැලුවාම බිරිඳ ළඟත් නැත්නම් දරුවා ළඟ ඉන්නුත් නැත්නම් තාත්තගෙන උන් නෙවෙයි නම් ඒ හොයන සතුට. ලෞකික ආර්ථයේ සතුටව මුණ නොගැහුණු මිනිහෙකුට ලෝකෝත්තර ආර්ථයේ සතුටක් සංකේතයක්වත් නිමිත්තක්වත් පහල කරගන්න බෑ. එහෙනම් මතක තියාගන්න. ජීවිතේ සමාධිත්‍ය තුළ ඉන්න කෙනාගේ අවිපරීත දර්ශනය හිතන හැටි හරි වෙනස් පිරිසිදුයි. කතා කරන හැටි හරි පිරිසිදුයි. ක්‍රියා කරන හැටි හරි පිරිසිදුයි පුණ්‍යවන්තයි. ඒ පුණ්‍යවන්තකම යාට හිත පිණිස යාට අර්ථය පිණිස යාට සැප පිණිස තියෙනවා.
එතකොට එයා හිතන්නේ මොකටද මම මේ ලෝකෙට ආවේ පව් කරගන්න නෙවෙයි පින් කරගන්න. ඉස්සර මිනිස්සු මේ අදහස තිබ්බ මිනිස්සු ළඟ කොහොමද? Tamanට නෙලා ගන්නට ආන් අත දුර මානේ මල් නෙලාගෙන බුදු පුදට අරන් ගියපු මිනිස්සු අතුවග කෙලවර නෙලාගත නොහැකි සියලු මල් අතුවගම තිබී බුදුන්ට පූජා කරපු මිනිස්සු අපට හිටියේ. ඒකේ ලස්සන ගැඹුරක් සොඳුරු අදහසක් තියෙනයි. තමන්ට කළ හැකි තරමට පින් කරනා තමන්ට කළ නොහැකි පින් කරනාවුන්ගේ පිනට සාදු කියන මිනිස්සු. එහෙනම් ඒක තමයි සම්මාදිටිය. එයා පුළුවන් තරම් ජීවිතේ පින් කරනවා. මං ආවේ මොකටද? එයාගේ අරමුණ, එයාගේ පර්පස් එක, එයාගේ ජීවිතේ ගිලිහිලා නැහැ. එහෙම අරමුණු ගත නොවුණු ජීවිත නේද අපිට වැඩිපුර අද සමාජේ හම්බ වෙන්නේ. තමන් මොකටද ආවේ, මොකටද ඉපදිලා ඉන්නේ කියන එක, කොහෙටද යන්නේ කියන එක ගැන ලබාපු මනුස්ස ජීවිතේ වැටහීමක් නැති මිනිස්සු අපිට අද හම්බ වෙන්නේ නැද්ද? එහෙනම් එහෙව් වුවන් නැද්ද මේ බුදුරජාණන් වහන්සේ සම්මාදිටියේ ඉන්න කෙනාව මේ තරම් මතු කරන්නේ, ඒ තරම් අග යන්නේ ඒකයි. ඒ නිසා පිනට බරව, කුසලයට බරව ජීවත් වෙන එහෙම මිනිසෙක් ඇසුරු කරද්දී ආන් තමන්ගේ අත මානේ තියෙන මල් නෙලන් ගිහිලා බුදු පුදට පූජා කරනවා. නෙලාගත නොහැකි මල් අතුවගම බුදු පුදට පූජා කරනවා. එහෙම මිනිස්සුયો දැක්කහම අපිත් එහෙම ජීවිතේ කරන්න එයා අපිව පෙළඹවීමක් අපටත් ඇති කරවන්නේ නැද්ද? ඒකයි කියන හිත පිණිස සැප පිණිස තමනුත් එහෙම කරාම ඒ කරණේම තමන්ගේ සැප තීරණය කරන්න උදව් වෙන්නේ නැද්ද? ඒ කරන දේවල් වල තරමට තමන්ට අරතේහි තමන් පිහිටිය කෙනෙක් බවට පත් වෙන්නේ නැද්ද? ඒ නිසා සම්මාදිටිය තුළ ඉන්න කෙනා පිනම තීරුම් අරගෙන පිනටම බර වුණු කුසලයටම බර වුණු කෙනා. එයාගේ හිත පිණිස සැප පිණිස වැඩ කරගන්න අනිත් අයටත් හිත පිණිස සැප පිණිස වැඩ කිරීමට පූර්වාදර්ශය දෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවියොත් එහෙම කෙනා එහෙම පිරිස වටා රොද බැඳින්නේ නැද්ද? දැන් මේ චීවර මාසයේ ගත්තාම සක් දෙවිඳුන් අනෙක් සියලු පින්කම් පසෙකලා කටින චීවර පූජාවන්ම අනුමෝදන් වෙමින් ඉන්නවයි කියනවා. ඇයි ඒ? දැන් මට හිතෙනවා සක් දෙවිඳුන්ට මේ කාලේ හෝරාවක් පාසා කටින පින්කම් මේ ලෝකේ පුරා කෙරෙනවා. දැන් අපිට මෙහි රැය වෙද්දි මේ වෙලාවේ ඇමරිකාවේ කැනඩාවේ දහවල් වෙලාව බැලුවා. ඉතින් එතකොට එහි පාන්දර පටන් ගත්ත කටින චීවර පූජාවන්ගේ පුණ්‍යානුමෝදනා කරන්නේ පන්සල් වල මේ වෙලාවේ දැන්. අපි ඇමරිකාව පැත්තට ගියාම මෙහි දවල් දාන්නේ දැන් නිව්යෝක් වල එහෙම ගත්තාම දවල් දාන්නේ පූජා කළා කටින පූජා කළා පින් දෙන වෙලාව මේ. එහෙනම් බැලුවා. එතකොට යුරෝපේ බැලුවාම දැන් මේ වෙලාවේ පින්කම් ආරම්භ කරන වෙලාව පැය 4:00මාරක් අපිට පිටිපස්සෙන් ඉන්නවා. ඊට පස්සේ ජපානයේ අපි එතනින් එහාට ඕස්ට්‍රේලියාව පැත්තට ගියාම පැය 3:00මාරකින් විතර වගේ වෙලා වෙනස් වෙලා ඒගොල්ලෝ අපිට ඉස්සරහින් පාන්දර කටිනයකට ලෑස්ති වෙනවා දැන්. එහෙම බැලුවාම හැම පැයකම කොහේ හරි මේ පැය 24 මේ මාසේ පුරාවට කටින පින්කම් කරෙන්නේ නැද්ද? ඒ සමහර සක්දෙවියන්ට නිදිෙන්න වෙලාවකුත් නැතුව ඇති. ඒ මේ මාසේ පුරාවට එකක් ඉවරෙද්දී තව දිහාක තව රටක එකම වෙලාවට පින්කම් කරන පැය 24ම නියෝජනය වෙන්න කටින පින්කම්. එහෙනම් කල්පනා කරන සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවියෝ ඇතුළු දිව්‍ය සභාවේ ඉල්පොර පසලසක පොයට එකතුලා මේ මනරම් විදිහට සිද්ධ කරන කටින පින්කම් වල අනුමෝදනාව සිද්ධ වෙනවා. අර භාග්‍යතුන් වහන්සේ සූත්‍ර පාඨයේ ඒ දේශනා කරපු කාරණා මොන ගැහෙන තැනක් මම මතු කරේ ඒකයි. එහෙනම් සම්මාදිටිය තුළ ඉන්න කෙනා ඒ පින් කුසල් දහම් බොහෝම අවබෝධයෙන් කර්මඵලයේ පිළි අරගෙන යා නියැලෙනවා සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන තරමට අවිපරීත දස්සන යාගේ ආකල්ප හොඳයි. දැන් බලන්නකො සමහර කලාවට අපිට ජීවිතේ පුංචි කාලේ අපේ ආකල්ප තිබ්බ තැනද අද සමහරක් විට දරුවෙක්ගේ විටක තියෙන්නේ කියලා අපිට හිතෙන තැන් තියෙනවා. දැන් තාත්තම්මා ඉස්සර මොනවා හරි බරපතල වැඩක් කරමින් උයන පිහින වැඩක දරපලන වැඩක හිටියත් එයාලා අපිට කිව්වා පුතේ මේ උයන දෙයට උදව්වක් වෙන්න මට මේ අඩුවක් වෙච්ච දේ ගෙනවිත් දෙන්න පරිස්සමට ගිහිල්ලා ළඟපාත කඩේට යන්න අපිව පිටත් කරද්දී අපිව තෝරගද්දී අපි ඒකට අකමැත්තක් පෑවේ නැහැ. අපිට දරපලන්න උයන්න නෙවෙයි බාර කරේ අපේ හැටියට කරන්න පුළුවන් වගකීමක් අම්මා තාත්තා අපිට බාර කරේ. හොඳයි අම්මා හොඳයි තාත්තා කියලා අපි සතුටින් ඒක කරලා දුන්නා. තාත්තම්මත් අපිට කියා දුන්නා ඒක පුතේ වෙහෙසලා ඉන්න තාත්තට උදව්වක් කරන එක අම්මාගේ ඉල්ලීමට සලකන එක පුතාලටත් බොහොම පිං. ඒ සම්මාදිට්ඨිය පසුබිමක් වෙච්ච පරිසරයක පවුලක හැදිච්ච දරුවෝ ගාව මේක තිබුණා.
දැන් අද මොකෝ වෙලා තියෙන්නේ? අද සමහරක් වෙලාවට ළමෙකුට කිව්වොත් එහෙම පුංචි වැඩක්. ඇයි අර නංගි ඉන්නේ? අර මල්ලි ඉන්නේ පේන්නේ නැද්ද? අර අක්කා ඉන්නේ. අර අයියා ඉන්නේ මාව හැදුවේ කඩේ යවන්නද කියලා අහනවා. එතකොට අර අම්මට ඒ පුංචි දෙයකට දක්වපු ප්‍රතිචාර එහෙමනම් අපි ඒක පිනක් කියලා බාරගatti අනිත් අයට නොකිය අපිට කියපු එක ගැන අපි සතුටු වුණානේ. එක්වහන් අද ළමයි හරිම යන්නම් කඩේ මට කීයක්ද දෙන්නේ අහනවා. අම්මගෙන් අල්ලස් ගන්නවා ඊට පස්සේ රටෙන්ම අල්ලස් ගන්නවා ලොකු වෙලා. ඔය මට හිතෙන් රටේම අල්ලස් ගන්නේ අම්මගෙන් තාත්තගෙන් පොඩි කාලේ කඩේ යන්න අල්ලස් ගත්තු අය වෙන්නද. ඉතින් ඒ මොකෝ අවිපරීත දර්ශනෝ චූටි කාලේ ඉඳන් තමන්ගේ ආකල්පේ හදාගන්න ඒගොල්ලෝ දක්ෂ වෙලා නැහැ. ධර්මියත් එක්ක ඉන්න කෙනාගේ ආකල්පේ හරි පිරිසිදුයි. පාර තොටක ගියා සමහරක් කෙනාට පේනවනේ මිනිස්සෙක් කෝල් එකක් ආවොත් එහෙම එයා ඒකේ කල්පනාවෙන් යනවා තව පාරේ තව මිනිස්සෙ යනවාද කින්ද මන්ද වගක් නෑ එයාට. මගේ ගමනට බාධාවක් පරක්කවක් නැත අනිත් අයට මොන වුණා මට මොකෝ. එක්ක නැත්තම් ආපු තැනම කෝල් එක වාහනේ හිටෙව්වා පාර මැද්දේ තියන් ඒකට උත්තර දෙනවා. අපි ඉතින් බෝධිය පැදකුණු කරනවා වගේ එයා පැදකුණු කරන් අපි යන්න ඕන. ඉතින් බැලුවාම ඒත් අනිත් අයට දෙන වදේ අපහසුව පවක් නෙවෙයිද යාට කියන එක වැටහෙන්නේ නැති තරමට අනුන් ගිහිල්ලා මේ මොකද්ද ඔයා කරන්නේ ඕක අයින් කරගත්තොත් නේද හොඳ අපි කියන්න ඕනිද? එහෙනම් මිනිස්සුන්ට මේ තමන් කරන නියැලෙන වැඩවල අඩුපාඩු පෙන්නනේ අපිට වැඩියෙන් අද කාලේ ගෙවන්න වෙලා තියෙන්නේ ඇයි? මිනිස්සු ළඟ අවිපරීත දර්ශනෝ මනාව හදාගත් ආකල්ප නැහැ. ඒ නිසා මනාව හැදිච්ච ආකල්ප හිටින්නෙම අර සම්මා දිට්ඨිය තුළ ඉන්නකල්. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කිව්වේ ඒකයි. එයාගේ හදන්න හරි ගස්සන්න දේවල් නේ. චූටි කාලේ ඉඳන් එයා පිළිවෙලට සකසුරුවම්ව එයාගේ වැඩ ටික හරියට කරගෙන යනවානේ. දැන් අද සමාජයට ඒ අය කරන්න ඕනියම එයාලා හිතලා කරන්න ඕනිය අපිම කියන්න බෑ. නැත්තම් ඒ අයට ඒ ගැන කල්පනාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් තමයි මිනිස්සුන්ගේ ගතිගුණ නිකන් බාල වෙලා නැද්ද? සම්මා දිට්ඨිය නැති තරමට මිනිස්සුන්ගේ ගති පැවතුම් බාල වෙනවා. දැන් පහුගිය දාන ආවිනේ ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා හදිසි අනතුරකින් 8 නමක් අපවත් වුණා. මිනිස්සු ඉක්මන් වෙලා Tamanට හිතෙන විදිහට කියන්න ලියන්න ඉක්මන් වෙච්ච ඔය YouTubeර්ස්ලා හැම මන් දැක්කේ Tamanට හිතෙනේ ඔහේ කියනවා. ඒ අය වලින් හදලා හාමුදුරුවන්ට වෙච්ච දේ උනේ මොකද්ද දන්නේ නැහැ. එයාලගේ හිතලුවනවා ලෝකෙට පණිවිඩය යවලත් ඉවරයි. මන් දැක්ක දිවුරක් දරාගත්ත නමකුත් ලියලා තිබ්බා. මෙච්චර මේ පහසුකම් තියෙන කාලේ නිවන් දකින්න ආයේ ගස් ගල් ඇස්සේ යන්න ඕනේ. බලන්න අර කච්චර මේ පිම්බිමක් රහතන් වහන්සේලාත් බිහි වෙලා ඇති කියන්න පුළුවන් තරමට පිම්බිමක ඉන්න පින් ඇති යතිවරු වැඩ ඉන්න භූමියක්. නාවු යන කියන වචනේ අහගත්තෙත් මිනිස්සු සමහරක් යට අනතුරේ සාවිනහන්සලා නිසා නොදන්න අය ධර්මයේ හදාරන විදර්ශනාව වඩන අයට ඒක අමුතු තැනක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙන වනාන්තරයේ වැඩ ඉන්න වෙලාවට මේ ග්‍රාමවාසී නගරවාසීව ඉඳිද්දී ඇති වෙන දකින්න දේ නිසා එහෙන දේ නිසා ඇති වෙන පිරිහීම මොකක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා වනාන්තරයට වෙලා භාවනා නොකර නිකන් හිටියත් ඒක ගුණයක් වැඩෙන තැනක් කියනවා. ඉතින් හින අරහඳුරන්ට සිවුරක් දැරුවත් සම්මාදිට්ඨිය පහළ වෙලා නැති එක ගැන මට මහා අනුකම්පාවක් ඇති වුණා. ඉතින් හිතන්නකො සිවුරක් කරට වැටුණු කෙනෙකුට එහෙම ලියුණා නම් කියුණා නම් අනිත් මිනිස්සෙක් කොතන ඇද්ද කියලා මට මහත්ෝ අනුකම්පාවක් උපන්නා. මම දැක්ක මේ පාංශකොළ වෙලා බලංගොඩ රාද සායනහන්සේ හරි ලස්සන අපූර්ව බණ දේශනාවක් කරන එහි උන්වහන්සේ විවරණය කළ ගොඩාක් මිනිසුන්ගේ සැකම සුකම් පහව යන ලස්සන දේශනාවක්. උන්වහන්සේ මතක් කළා මේ සියලු ස්වාමීන් වහන්සේලාගේ අපවත් වීම මරණේ භද්‍ර වූ මරණයක්. භද්‍ර කියලා කියන්නේ පින්වන්ත මරණයක්. එයි බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබ පැවිදි ජීවිතයට දුර්ලභ අංපත් වෙලා ඒ වාගේම පැවිදි කෘත්‍ය මනාව ඉටු කරගෙන ඉන්න අතර වාරේ අනතුරකට ලක් වෙලා අපවත් වෙලා. ඉතින් මැරුණු විදිහෙන් වාසනාව අවාසනාව හොයන්න බෑ. මැරෙනකන් හිටිය විදිහ ගිහියෙක් වේවා අපවත් වෙනකන් පැවිද්දෙක් වේවා වුණු විදිහනේ වැදගත් වෙන්නේ. නිදි පැදුරේ ආන් කෙනෙක්ගේ අවසානයේ සිද්ධ වුණත් ඉන්නකන් සාපරාදී වැඩ කරපු මිනිහෙක් නම් කවුරුත් අනේ ඉතින් පින්වන්ත මරණයක් නේ මොනවා වුණත් කියලා නෙවෙයිනි කියන්නේ. ඔය මිනිහා ඔහොම මලත් ඔය මිනිහා නම් ඉතින් හොඳ තැනක ඉන්න බෑ ගිහිල්ලා ඇත්තේ. මෙහෙම තැනක තමයි. ඒ නිසා ජීවිතේ මිනිස්සෙකුගේ මරණයේ තියෙන
සුභ අසුභ බව තීරණය වෙන්නේ යා හිටපු විදිහ තුලින් මිසක් වෙච්ච විදිහ තුලින් නෙවෙයි. ඉතින් මේ සම්මාදිටිය තියෙන කෙනෙකුට අර මං කිය අවිපරීත දසන මනාව හිතන්න ශක්තිය තියෙන කෙනාට ඒක කුසල සංකල්පයක් ඉපදෙන විදිහට හිතන්න පුළුවන්. අකුසලයන් නොඉපදෙන හැටියටනේ. අරසා ප්‍රතිපatti පූර්ණ පුරපු සායනහන්සේලාගේ අපවත් වීම ගැන එහෙම අභද්‍ර විදිහට හිතන්න පුළුවන් නම් අභද්‍ර කතා කියන්න පුළුවන් නම් අභද්‍ර කතා ලියන්න පුළුවන් නම් ඒ ඇත්තෝ සම්මාදිටියට ඇවිදින්නේ නැහැ. මතක තියාගන්න. ඒ අන්තිමට අපවත් වෙච්ච සායනහන්සේ ගැන ඒ හාමුදුරුවන්ගේ ගිහි කල මිතුරෙක් හරි ලස්සන අදහස් ටිකක් ලියලා මට නෙත ගැටුණා. එයා ලියලා තිනවා අපි එකට ඔෆිස් එකේ වැඩ කරන වෙලාවේ ඔබ වහන්සේ පැවිද්දට යන්න ප්‍රථම මට මතකයි මගේ මේසෙ ළඟට ඇවිදින් කියනවා අද මං රිසයින් වෙන්න තීරණය කළා මේ ජොබ් එකෙන් අයින් වෙන්න තීරණය කළා. ඒ වෙලාවේ මං අහනවා තිගැස්මක් එක්ක ඒ මොකද ඊට වඩා හොඳ ඔෆර් එකකට වටිනාකමකට රටකටවත් යන්න අවස්ථාවක් ලැබිලාද? නෑ එහෙම ලාමක බලාපොරොත්තු එක්ක වැඩ කරනකමින් මං දැන් මිදිලා ඉන්නේ. මම මහාන වෙන්න යන්න තීරණය කළා. ඒ වෙලාවේ මට තිගැස්මක් ඇති වුණා. නමුත් නුඹ වහන්සේ පැවිද්දට ගැළපෙනම රැකෙන සුදුසුම තැනක් සොයාගෙන ගිහිල්ලා මහාන වුණා මීට වසර 5කට ඉහත. ඉතින් එහෙම මහාන වෙච්ච ඔබ වහන්සේ මෙහෙම පිළිවෙත් පුරන් ඉදී අනතුරකට ලක් වුණා කියලා අහලා මට තිගැස්මක් ඇති වුණා. අද උදෑසනේ තවත් දෙගුණ තෙගුණ වුණා නුඹ වහන්සේගේ අපවත් වීම අහලා. හැබැයි මේ ලියමන ලියන්නේ ආටිකල් එකේ තියෙන ලස්සන පින්තූරයක්. ඒ පින්තූරේ තියෙන ඔරුවක යාළුවෝ ටික නැගිලා ඉන්නවා පිටිපස්සේ ඔරුව බඳේ. අර මේ අපවත් වෙච්ච සායනහන්සේ ගිහි කල ඒ ගිහි ස්වරූපෙන් ඉන්න දසුණක්. ඒකේ අවසානයේ තියෙන මොකද්ද? අපි එකිනෙකා නැගිලා ගියේ ඔරුවේ තාමත් අපි ඒ ඔරුවේ ගමන් කරද්දී නුඹ වහන්සේ ඔරුවෙන් එගොඩ වීම ගැන මට තියෙන මහත් වූ සන්තෘප්තියක්. අන බලන්න අර මන ආකල්පතල ඉන්නගෙන ඒ හාමුදුරුවන්ගේ වෙන්වීම අපවත් වීම හරි ශාස්ත්‍රීය හැටියට හරි පින්වන්ත විදිහට ඔහු ලියපු හැටි බාරගත්ත හැටි දැක්කම මට හරි සතුටුයි හිතුණා. හොඳ මිත්‍රයෙක්. එහෙනම් හිතන්න ජීවිතේ මේ දහම ඇතුලේ හිත පෝෂණය වෙච්ච කෙනාට යමක් දිහා දැනෙන විදිහ හරි වෙනස්. එයා ඒ ගැන කතා කරන විදිහ හරි වෙනස්. එයා ඒ ගැන ලියන විදිහ හරි වෙනස්. එයාගේ ප්‍රකාශනීය තුලම තියෙන්නේ අනේකාව තුල කුසලයක් උද්දීපනය වෙන සංකල්පයක් අදහසක් තැවරිලා තියෙනවා. ඉතින් ඒකයි එහෙම කෙනෙක් ආශ්‍රය කරන කෙනාට එයාත් ඒ විදිහට හිත පිහිටව ගන්න පෙළඹෙනවා. මේ ළඟදිත් කටින පින්කමක් අද තිබුණේ දවල් මේ විහාරස්ථානික කරන දායකම්ම මට මතක් කළා. සායනහන්ස මං අහවල් පන්සලේ බාරගත්ත භාවනා මධ්‍යස්ථානයේ කටින. ඉතින් ඒක මහා ඉහලින් කෙරෙන නිසා ස්වාමීන් වහන්සේලා ගොඩාක් වඩින නිසා නිකමට මං විමසුවා. ඉතින් අම්මා ලොකු බරපැනක් දරන්න වෙන්න ඇතිනේ. ඒ වෙලාවේ අම්මා දුන්න උත්තරිය තමයි ස්වාමීන් වහන්සේ පින්කම වෙනුවෙන් මොකද්ද විය යුත්තේ විය යුතු පිළිවෙලට මං ඉටු කරලා ඉවරයි කිව්වා. අංගානක් මුදල සමහරු හිතන මේ ගානේ ඉස්සරහට කිව්වහම ආනිසංසයේ ප්‍රමාණයත් ගානීය තරමටම කියවෙයි කියලා. මතු වෙයි කියලා. නේ තමයි පින්වන්ත මව් කෙනෙක්. මා අගේ කළ අද කටිනානිසංස බණත් ඒ දානින් පස්සේ තිබුණේ මට ඒ වෙලාවෙත් මං එතුමිය ළඟ තියාගෙනත් අගය කරා. ඒ තමයි කුසල් පින් දහම් කරන කෙනා රවි පරිහිත දස්සනෝ මනාව ආකල්ප වලින් ඉඳන් පින් කරන කෙනා යමක් කරන්න තීදි වියදම නෙවෙයි. Tamanට කරන්න හැකිනම් ඒ කරන්න හැකි දේ උපරිම ඉහලින් සාධාරණීකරණය සැනසෙනවා. නැතුව ගෙවපු ගණන් එකාන් එයාගේ ආනිසංසයන්ගේ කුසල පක්ෂය අඩු වැඩි කරගන්න දඟලන්නේ. ඉතින් හිමයි වැසුරු කරද්දී ආන් Tamanටත් හිතෙන්නේ මොකද්ද? අපිත් පින් කුසල් රැස් කරගන්න ඕන මෙන්න මෙහිමයි. එහෙනම් මේ මනාව සම්මාදිට්ඨියක ඉන්න කෙනා Taman හිටිය තැනත් අද ඉන්න තැනත් හෙට ඉන්න ඕනි තැනත් මේ කුසලයට එක්ක තක්සේරු කරගෙන ජීවත් වෙන්න. දැන් ගොඩාක් මිනිස්සුන්ට නොදැනෙන තැනක් නේ. ඒකට පුංචි සිද්ධියක් මතක කරත් එංගලන්තයේ පින්වන්ත සිල්මෑණි කෙනෙක් වැඩ ඉන්නවා අරන්නේ පරිසරයක ඉඳලා එතුමියට සිද්ධ වෙනවා හීත්‍රෝ ගුවන්තොටුපළ හරහා තමන් උපන් ජර්මනිය බලා පිටත් වෙන්න යම් කාරණාවකට තමන්ගේ උපස්ථායිකාවක් ක්‍රියදුරු හැටියට ඉඳගෙන මේ සිල්මෑණියන්ව ගුවන්තොටුපළ කරා ඇරලවන්න දැන් වඩම් වාගෙන යමින් ඉඳිද්දී දාන වේලාව කිට්ටුණු නිසා ගුවන්තොටුපළ ආසන්නයේ ගුවන් යානටත් වෙලාව ඇති නිසා ඒ කිට්ටු අර පබ්බේකට
වඩම්වගෙන යනවා මේ මෑණියන්. ඉතින් සාමාන්‍ය පබ් එකක් කියලා කියන්නේ මත්පැන් බීමට කොටසයි ආහාර ගන්න කොටසයි වෙන්ව තියෙන අවන්හලක්. ඒ සියල්ල එකම තැන. දැන් මේ සිල් මෑණියන් අර බීමට තියෙන දෑද පහු කරගෙන ආහාරයට ගත හැකි දෑ තියෙන කොටසට එකන් ගිහලා දානෙත් පිළිගන්නලා ආ මෑණියන්ගෙත් කුස පිරෙන තරමට දන්වල ඇඳලා උපස්ථායිකාවත් කුස පිරෙන තරමට ආහාර අරගෙන ඒ වෙනුවෙන් ගෙවීම් කටයුතු කරලා ඉතිරි වෙච්ච කාසි කොටසක් මුදල් හැටියට ලැබුණාම එයත් අතදරාගෙන දැන් මේ උපස්ථායිකාව මෑණියොත් නැවත පිටතට වඩම් වාගෙන එන මග ආංගර සූදු කෙලින යන්ත්‍රය ජැක්පොට් කියන යන්ත්‍රයක් තියෙන ඔය මග ඒ වෙලාව අර මේ උපස්ථායිකා හිතන මේ කාසි වලින් ගන්න කියලා ඒ හැටි ලොකු වැඩකුත් නැති හින්දා ආංගර මැෂින් එකකට කාසියක් දානවා. ඒ මැෂින් එකට දාලා හිටන් ආම් බැලුවාම ඇයට පුදුමයි දිනුමක් හම්බ වෙලා. ඊට පස්සේ ඉතිරි වෙච්ච කාසියක් දාලා මෑණියන්ට කියන මෑණියනි මගේ කරුමෙට වඩා මං හිතනවා මෑණියන්ගේ කරුමේ ඉහළයි. ඒ නිසා මෑණියෝ මේ හැන්ඩ්ලේට මේ ලීවරේට අත තියන්න. ඉතින් මෑණියෝ අත තියනවා. පුදුමයි. අවසානයේ ආන් දිනුම කැරකිලා හිටින්නේ කොහමද? මෑණියන්ගේ නමින් පවුන් ලක්ෂයක දිනුමක්. දැන් ඔය වෙලාවේ අර අවන්හලේ හිටි හැමෝම ඔල්වරසන් නාද කරනවා. සතුට සමරනවා මේ දිනුව වෙනුවෙන් බෞද්ධ භික්ෂුණියක් මේ දිනලා තියෙන සූදු කෙලලා ඒ හින්දා තවත් ඔල්වරසන් නාද ඉහළයි. ඒ වෙලාවේ මේ අවන්හලේ ප්‍රධානිය සීනුවක් නාද කළ හැමෝම නිහඬ කරලා කියනවා මේ අවන්හලේ මෙහෙම දිනුමක් දිනපු හැමදාකම තිබ්බ නීතිය සම්ප්‍රදායකේ තමයි ඒ දිනපු වෙලාවේ අවන්හලේ ඉන්නේ කවුද ඉන්න හැමෝම කැමැති බීමක් දිනපු කෙනා අරන් දෙන්න ඕනේ. අන්තිමට ඉතින් පවුන් ලක්ෂ දිනපු සිල්මෑණියන්ට සිද්ධ වෙනවා එතන හිටිය අවන්හලේ ඔකොටම බීරයි වයිනුයි අරන් දෙන්න. එහෙනම් හිතන්න මේ මොකක් නිසාද අර කොහෙවත් යන මැෂින් එකක හැන්ඩල් එකකට තිබ්බ අතක් හින්දා වෙච්ච දෙයක්. මිල මුදලක්වත් අතපත ගාපු පාවිච්චි නොකරපු දවසට එක වේලකින් එපිලා සිල් රැක්ක පින්වන්ත සිල්මෑණි කෙනෙකුට උණු දෙයක් මේ. අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ දේශනාවක මේ අත්දැකීම විවරණය කරද්දී මට පහුගිය දාක මුණ ගැහෙන්නේ. එහෙනම් හිතන්න ජීවිතේ මම මතක් කරේ ඒකයි. අපි හිතනවා බණ දහම් අහදී ඉතින් මගේ ඉතින් ආයි බින්දෙන්නේ නැති හදාගත්ත හිතක් මට තියෙනවා. ඉතින් මොන කාටව මොන සක්කරයටවත් බෑ මාව ඉතින් දැන් වෙනස් කරන්න පිරිහවන්න වගේ හිතෙනවා. භාවනා කරද්දී කෙනෙකුට දිගට යද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඉතින් මම ප්‍රතිඵල ලබාපු තැනකින් ඉතින් මගේ හිතේ ඉතින් මීට වඩා තව හදාගන්න දෙයක් තියෙනවා ඉතුරු වෙලා. එයා එහෙම තැනකින් නැවතුනොත් මොකද වෙන්නේ? අර මෑණියන්ට උණු දෙය වෙන්න බැරිද? හිංසයි ධර්මයත් එක්ක ඉන්න කෙනා අර සම්මාදිටිය තුළ ශක්තිමත් වුණු කෙනා හොඳ සති සම්පජාඤ්ඤයකින් ඉන්නේ. ඊටාම සිහියකින් ඊටාම පිරිසිදු නුවණකින්ම යා ජීවත් වෙන්නේ. ඒකට කිසිම තැනක බුරුලා සැහැල්ලුවක් නෑ දෙන්නේ. එහෙම කෙනාට මග හැරිලාවක් කොහෙවත් යන දෙයක් Tamange ජීවිතයට බාධාවක් පවතී ධර්මෑණියන්ට උනා වගේ වෙන්නේ නෑ. ඉතින් ඒකයි මං කිය අර අවිපරීත දස්සන මේ හිත හොඳට මනාව ආකල්ප වලින් කුසලයෙන් ශක්තිමත් කරගත්තු කෙනාට අහඹු ලෙසවත් ඒකයි මං කිය හිටියේ කොතනද අද ඉන්නේ කොතනද තවත් යායුතු පියවර කොතනද කියන විමසීමත් එක්ක ධර්ම මාර්ගය තුළ යා වැඩ කරන්නේ. ඉතින් හිම කෙනෙක් ඇසුරු කරද්දී ජීවිතේ මොන තරම් පිළිවෙත් පුරන්න හිතෙනවද යාටනේ? අර රේරුකාණේ නායක හඳුරෝ බණ පොත් ටික ලියලා ඉවරුනහම එක තැනක ලියනවා මම මේ බණ පොත් ටික ලියන්නේ හුදී ජනයාගේ දහම් දැනීම ඇති කරවාලීමටත් වඩා මගේ ධර්මඥානිය පෘතුල කර ගැනීමේ බලාපොරොත්තුෙන්මයි කියනවා. ඉතින් ඒක කොච්චර වටින ලස්සන අදහසක්ද? ජනයට ධර්ම දානය දෙනවා කියන එක තියෙනවා. හැබැයි ඊටත් වඩා මමත් පුංචි කාලේ බණ කියන්න පටන් ගද්දි මට ඔහොම අදහසක් ඇති වුණා. මං ලෝකෙට බණ කියන්න පුරුදු වුණාම මට ත්‍රිපිටකයේ බොහෝ තැන් හොඳට මතක හිටීවි. අදත් බොහෝ සූත්‍ර පාඨ ඒ තියෙන තැන්වල ඉඳන් උන්වහන්සේලා තරම් නොවේ යම් පමණකට අපිට මෙහිම පිහිටලා තියෙන මේ විදිහට දේශනාවන් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අවුරුදු 12 වයසින් නම් මම බණ කියපු හින්දා. මීට අවුරුදු 12කට නේ මට අවුරුදු වයස 12 ඉඳන්. ඒ කොච්චර කාලයකටද කලින්ද කියලා කියන්නේ. එතකොට වයස හොයා ගන්න ඕනේ. එහෙනම් මීට අවුරුදු 27කට ඉඳන් මම පටන් ගත්තේ මහානදම් පුරන්න ඉතින් එදා ඉඳන්. එහෙනම් හිතන්න අපිට කොච්චර ඒක අනුග්‍රහයක් වෙලා තියෙනවද? ඒ නිසා ජීවිතේ ඒ වගේ සම්මා දිට්ඨිය තුළ
තමන් ඉඳිද්දි බැස ගනිද්දි පින්වතුනි. එයින් ලැබෙන පිහිට, එයින් ලැබෙන ආරක්ෂාව. එහෙම කෙනාව ඇසුරු කරද්දී අර නායක ස්වාමීන් වහන්සේලාගේ වදන අපිව ශක්තිමත් කරන්නේ නැද්ද? එහෙනම් අපිත් බණ පොත් ලියන තරමට අපිට මේ ධර්මයේ අපි තුල තහවුරු වෙනවා. අපි අනිත් අයට බණ කියන තරමට, අනිත් අයට බණ අහන්න ධර්ම දානේ අවස්ථා හදන තරමට අපේ ඥානකෝෂයේ ශක්තිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේට විතරක් දෙවැනි ඥානයක් තිබුණු මහා ප්‍රඥාවෙන් අගතන්පත් බව ලැබපු සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමන්ගේ තනි ඥානෙ නෙවෙයි නිවන් දැකි. භාග්‍යවතුන් වහන්සේ ළඟ බණ අහපු ඉඳලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේත් මගඵල ලැබලා නිවන් දැක්කේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ඉඳලා. එහෙනම් මේ වගේ ධර්ම දේශනාවකට දායකත්වය දෙන කෙනාට ඇතිවිය යුතු හැඟීම මොකද්ද? එහෙනම් මේ ලෝකේ තරම් ඥාන ශක්තිය සසර සම්පූර්ණ කරන් ආපු උත්තමයටත් ධර්ම ශ්‍රවණමේ පින තුලින්ම නම් ධර්මාබෝධය ලැබුණේ. අපි මේ කරවන පින්කම් අනුසාරින් කී දෙනෙකුට ධර්මාබෝධයේ පිංස පිහිටයිද? අපට පිහිටයිද? එහෙනම් ඒකයි මම කියේ සම්මාදිටිය තුළ ඉන්න කෙනා ජීවිතේ තෝරගන්නේ තමන්ගේ ජීවිතේ මේ වගේ සත්පුරුෂ කාරණාවක්. ඒ නිසා ඔබ තමන්ගේ චින්තනය තුළ බලන්න. අද ඉන්න තැන ඔබ මං කිව්වේ ඒක මේ දේශනාවන් ගණනාවක් අහලා අන්තිම දේශනාවේදී තමන් දැන් ඉන්නේ කොතනද? අඛණ්ඩ දේශනාවන් ඇතුලේ තමන් දිනෙන් දින ධර්ම කාරණාවන්ගෙන් ලබාපු පෝෂණේ පටන් ගැනීමට වඩා අගට එද්දි කොතනද? තවත් යායුත්තේ කොතනද? ඒ ඉලක්කය තමන් තුළ ශක්තිමත් කරගනිමින් මේ බණ අහන්න ඕනේ. එහෙම කෙනා ජීවිතයේ තමන් හදාගත්ත සම්මාදිටිය ලබන්න ලැබෙන්න තියෙන දේවල් ළඟවත් දිය කරගන්නේ. ඒකට පොන්චි නිදසුනක් මතක් කරොත් වතාවක් දිසාපාමොක් ඇඳුරු කෙනෙක් තමන්ගේ තරුණ ගෝලයෝ ටික එකට එකතු කරන් කියනවා මගේ කල්පනාව මගේ ස්වරූපයේ දියණිය නොබලාගෙන් කෙනෙකුට විවාහ කරලා දෙන්න. හැබැයි ඊට ප්‍රථම මට දැනගන්න වුමනයි මෙහි ඉන්න දක්ෂම සහ ගුණවන්තම කුසලතා පිරිච්චම ශිෂ්‍යයාටමයි මගේ දියණිය හිමි වෙන්නේ. ඒක මට මන බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා යෝජනා කරනවා මේ ගුරුවරයා මම දුප්පත් ගුරුවරයෙක්. ඒ නිසා මගේ දූත් එක්ක පවරලා දෙන්න දායාදයක් දෑවැද්දක් මං සන්තකේ නැහැ. ඒ නිසා නොබලා මේ ගමේ ප්‍රදේශයේ පළාතේ වත්කම් ඇති නිවෙස් වලට සොරෙන් ගිහිල්ලා කාටවත් නොපෙනෙන්න තමන් කැමති තරමට වැඩියෙන් යමක් සොරාගෙන ඉන්නේ කවුද? ඒකනා තෝරලා ඒකනාට මං දියණිය ගෙනා සොරාගත්ත දෑත් එක්කම පවරනවා කිව්වා. දැන් ඉතින් අර තරුණිය කෙරෙහි ඇති ආලයේ කැමැත්ත ආසාව නිසා එය දිනන බලාපොරොත්තුෙන් එතෙක් නොකල මේ දේ කරන්න පෙළඹෙනවා. ඔය අතරේ දැන් හැමෝම වටින කරන දේවල් බොහෝසේ අරගෙන විත්. හැබැයි ගුරුවරයා කියන ඒවා ගෙනාවේ කොහෙන්ද? මොනවද ගෙනාවේ? සටහන් තියන්න ඕනි ගුරුවරයා ළඟ. මතක ඇතුව. දැන් එහෙමත් පිළිපදිනවා. දැන් ගුරුවරයා මේ දරුවන්ව පරීක්ෂා කරනකෝ බලමු කවුද මොනවද ගෙනාවේ එකින් එකට බලන්දී හැමෝම ගෙනාපුවා මේ කියලා හරිය ජයග්‍රහයි ලීලාවෙන් පෙන්නද්දී. එක තරුණයෙක් විතරක් පෙන්නන්න යමක් නැතුව අසරණ ලීලාවෙන් ඉඳිද්දී කො ඉතින් නුඹ ගෙනාපු දෙය. ඇයි නුඹ සොරකමේ ගියේ නැද්ද? මමත් ගියා ගුරුතුමනි. කො ඉතින් සොරාගත්ත දෙයක්. සොරා ගන්න හිතන් වටිනා වත්කම් තියෙන නිවෙස් වලට ඒ ඇත්තන්ගේ නෙත නොගැටෙන්න මං ගියා. හැබැයි ගුරුතුමනි ඒ කාට නොපෙනුනත් මං කරන දේ දිහා බලන් ඉන්න කෙනෙක් තව හිටියයි කියලා ඉන්නවයි කියලාමයි මට දැනුනේ. ඒ හින්දා මට හොරකම් කරගෙන එන්න බැරි වුණා කෝ කිසි දෙයක්. ඒ කවුද නුඹ දිහා කවුරුත් නොබලන කල බලන් ඉන්නේ? ඒ තමයි මම කියලා කියනවා. ඒ කියන්නේ තමන් කරන හොරකම තමන්ට පේනවනේ. තමන්ට නොපෙනී තමන්ට හොරකම් කරන්න බෑ. ඔබතුමාගේ කාටවත් නොපෙනී ඉතින් මට මං කරන හොරකම මට පෙනෙද්දි මට ඒ හොරකම කරන්න බෑ ගුරුතුමනි. එනිසා මං හිස් අතින් ආවයි කිව්වා. ඒතර ගුරුතුමා අගේනවා බලන්න මේ හිටිය සියලු දෙනා අතර හිත රැක ගන්න දක්ෂම කෙනා තමයි මේ දරුවා. ඒ නිසා මං ඔහුට පවරනවා මගේ දියණිය. එහෙනම් අර බලන්න තමන් ඉන්න සම්මාදිටිය තමන් ඉන්න නිවැරදි දැක්ම ලබන්න ලැබෙන්න තියෙන දෙයක් නිසාවත් එතෙක් නොකල පාපයක් නෑ කරන්නේ. කුසල හිත තුලම ඉන්නේ පිහිටන්නේ. එහෙම කෙනාට අනිත්‍යයි සමහරකට දිවි පරදුවට තියාගෙන සිල් බිඳලත් දිනන්න හදපු දේවල් නොලබද්දී අර කෙනා එහෙම කිසි ආයාසයක් නැතුව අනුන්දරන කිසි වෙහෙසක් නැතුව ජීවිතේ දිනීම් ලබන්නේ.
ඒකට හොඳ නිදසුණක්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන්නේ ඒකයි. දහමේ හැසිරෙන කෙනාව දහමම සුරක්ෂිත කරනවා. සම්මාදිට්ඨිය ඉන්න කෙනාට ඒක ලැබෙනවා. ඒ ලැබීම් දකින්න අනිත් අයටත් ඇති කරනවා මොකද්ද? ඒ කෙනා ළඟ තියෙන මේ වයිබ් එකේ තියෙන හැඩතල තමන්ව දිරිමත් කරන්නේ නැද්ද? තමන්ව දිරිමත් කරනවා. මමත් මේ විදිහට පින් කරගත්තොත් මටත් මෙහෙම රැකේ. අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී දහමේ හැසිරෙන කෙනාට දහමේ රැකවරණී කියන පාඩය සම්මාදිට්ඨිය තුළ ඉන්න කෙනා සනාත කරන් ජීවත් වෙනවා. එතකොට අර ගුරුවරයා අන්තිමට කියනවා මොකක්ද? එහෙනම් නුඹලා මේ ගෙනාද සියල්ල දැන් ඉතින් වැඩකට ගන්න බෑ. ඒ නිසා ඒ ගෙනාපු තැන් වලටම බාර දෙන්න. නොකල හොරකමක් කළා අපි මේ නිසා කියලා පසුතැවීමක් කවුරුත් ඇති කරගන්න ඕන නැහැ. හොරාගත්ත දේ නුඹලා ගෙනිහින් දෙද්දි ඒ කවුරුත් නුඹලට තාඩන පීඩන කරන්නේ. මොකද මුළු ගමටම මං කලින් කිව්වා මගේ ශිෂ්‍යයෝ ඒ හොරකමේ ඒ හින්දා කවුරුත් නොදැක්කා වගේ ඉන්න. ඒ නිසා නුඹලා හොරකමකට යටත් වෙන්නේ නැහැයි කියලා දැන් ගුරුවරයා කියනවා. ඒ නිසා ජීවිතේ සමාධිය තුළ ඉන්න කෙනා දෙයක් නිසා කෙනෙක් නිසා තැනක් නිසාවත් තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්තිය බිඳගන්න බලාපොරොත්තු නොවුනා නම් එයා ඒ ප්‍රතිපත්තිය බිඳගන්නේ නැහැ. ඒ නිසා එහෙම මිනිස්සුන්ගේ ලොකු හිගයක්. හිග මිනිස්සු අතර එහෙම කෙනෙක් හමු වුණාම අපි කැමති වෙන්නේ එයාව අතහැර ගන්න. එයාගේ ආශ්‍රය, එයාගේ ඇසුර අපි අපේ ජීවිතේට ආශිර්වාදයක් කරගන්නේ නැද්ද? ඒ කෙනාගේ ආශිර්වාදයේ බහුජන හිතාය බහුජන සුඛයි. බොහෝ දෙනාට හිත පිණිසමයි. බොහෝ දෙනාට සැප පිණිසමයි. බොහෝ දෙනාට අරතේ පිණිසමයි. දෙවියන්ටත් හිත පිණිසමයි, සැප පිණිසමයි, අරතේ පිණිසමයි. ඉතින් හිතන්න මේ සූත්‍ර පාඨය ඇතුලේ කියවෙන අදහස ඔබ ජීවිතේ ඔබ තුල සනාත කරගන්න වෙහෙසන කෙනෙක් නම් හැම වෙලාවකම ජීවිතේ හොඳ කර්මයන් රැස් කරගන්න කෙනෙක්. අහඹු ලෙසවත් නරක කර්මයක් ඔබ ඔබේ ජීවිතේට ඇති කරගන්න පෙළඹෙනවා. පෙළඹෙන්නේ මොකද හැම වෙලාවකම අවි පරිිත දසනෝ මනාව ආකල්පයන්ගෙන් හැදිච්ච සමන්විත හදාගත්ත හිතක් ඔබ ළඟ තියෙනවා. එහෙම කෙනා කොතනද අවස්ථාවක් එන්නේ? එයා මගරෝ ගන්නෑ පින. දැන් පහුගිය කාලේ ආම්දුරොත් මතක් කළා වගේ මං ලංකාවෙන් බැහැර මාස 3ක් විතර වගේ බටහිර සහ යුරෝපේ රටවල් 6ක ධර්ම දේශනායක හිටියා. ඒ අතරේ මට මතකයි මම ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල සතියක එකමාරක වැඩසටහන් ගණනාවක් කරලා කැනඩාවේ කැල්ගරි වලට වඩින්න තිබුණා දේශන 4කට විතර. ඉතින් ඒ වෙලාවේ මම පෝර්ට්ලන්ඩ් කියන ගුවන් තොටුපළ හරහා කැල්ගරි බලා වඩින්න ඉඳිද්දි ඒ වෙලාවේ අර සෙනග මැද්දෙන් මං අසුන්ගෙන ඉන්න තැන පහු කරගෙන යන ප්‍රියමනාප මව් කෙනෙක් සිනහවක් පළ කරද්දි මාතේට සිනහවක් පාද්දි ඊට පස්සේ විනාඩි කිහිපයකින් විතර වගේ හැන්ද වෙලාවක් ගිලන්පසට වළඳන්න ආයම් පළතුරු යුෂපානයක් ඇය අර ගුවන් තොටුපළේ සෙනග මැද්දේ ගෙනවිත් පූජා කරන මේ ලාංකීය මව් කෙනෙක් නෙවෙයි. එන ඇමරිකන් ජාතික කාන්තාවක් ඇය. ඒ වෙලාවේ මම ඇයට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළා. එහෙම තැන්වල විරලව අපිට එහෙම අත්දැකීම් හම්බ වෙනවා. ඒ නිසා මම ඇයට ආශිර්වාද කළා, සුබ පැතුවා. මම යන ගුවන් යානෙම සියටල් වලට ගමන් කළා. එතෙන්දි තාන් නැවත හමු වෙලා මට ආධාර උපකාරයක් කළා. නිතේ කඳුළු මේ හාමුදුරු කෙනෙක්ගේ දසුන දැකලා ඇයට හරි සතුටකින් මම විමසුවා මේ හාමුදුරුවන්ගේ දැකීමෙන් සතුටු වෙන්න උන්වහන්සේලාට උපකාර කිරීමෙන් සතුටු වෙන්න කොහොමද පුරුදුනේ මෙහෙම රටක. ආන් ඒ වෙලාව මතක් කළා බහන්ති මන් දැන් මගේ උපන් රටට තායිලන්තේ බලා යන ගමන්. ඉතින් ඒ නිසා පොන්චි නිවාඩුවකට අවුරුදු 94ක ස්වාමීන් වහන්සේ නමකට මම අප උපස්ථාන කරනවා. ඉතින් ඒ බොහෝම සතුටින් අර තමන් ඒ ස්වාමීන් වහන්සේ බලා ගන්න හැටිත් මට දැනුවත් කළා පෙන්නවා. ඒ තායිලන්තයට බහුවදා ගියාම මට ෆොටෝස් එවලා තිබුණා. තරුණ දරුවා 6 දෙනෙක් පැවිදි කරන පින්කමකට තමයි ඉස්ලාමයේ සහභාගීලා තියෙන්නේ. ඒ තමයි අර සම්මාදිට්ඨිය තුළ ඉන්න කෙනා ජීවිතයේ Tamanට අවස්ථාවක් ලැබෙනවද? ඒ කොහේද කොතනද දුලබ මොහතක වෙන්න පුළුවන්, සුලබ තැනක වෙන්න පුළුවන් මග නොහරවගෙන යැත්තෝ ඒ පින් කුසල් දහම් කරගන්න හැටි. එසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙ එහෙමයි. එන අපට මතක් වෙනවා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා වෙලා වුණු කෙනා. එයින් පස්වෙනි ಜಾති අම්මා වෙලා වුණු කෙනෙක්. ඒ ජීවිතේ දුර නොබලා කරපු පාප කර්මයට විපාකයක් හැටියට පෙරේත ලෝකෙ දුක් විඳිනවා.
මේ දුක් විඳින පෙරේතියට බලන්න අර සම්මාදිටිය තියෙන කෙනාගේ තමන්ගේ පව ප්‍රබල වුණොත් කරගත්ත පව ප්‍රබල වුණොත් තමන් ඉන්න පැත්ත පාපෙන් වැහිලත්ම තිබුණොත් පින මතුවෙන්නේ. ඒකනේ කියන්නේ දැන් අර තව ආත්ම භාව 5කට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වෙන පුතා කුසින් වදපු අම්මා මේ. එහෙනම් යාට දැනෙන්න එපා අර දරුවගේ ආධ්‍යාත්මික හැඩතල දිහා බලලා. අනේ මමත් මෙහෙම දරුවෙක් වදපු අම්මා වෙලා මං කොච්චර පින්වන්ත වෙන්න ඕනේද? එහෙම කල්පනාවක් තිබිලා නැහැ. නොතේප නිසා දුර නොබලා කළ පාප කර්මයක විපාක හැටියට මොකද උනේ? පෙරේත ලෝකෙ දුක් විඳිනවා. තමන්ගේ ලේ මස් සිඳුණු ශරීරයක් ඇටවලට ඇලුණු හමක් දරන් දුක් විඳින මේ පෙරේතේ බලනවා මට පිහිට පිණිස කවුද මේ ලෝකේ ඉන්නේ? දකිනවා මේන් පස්වෙනි ජාතිය මගේ පුතා වෙලා උන්නු කෙනා තමයි සාරිපුත්තයන් වහන්සේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරණ්‍යක ආරාමයක මහා කච්චායන මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ සමග එකට වැඩ ඉන්නවා. ඔය වෙලාවේ මේ දුක් විඳින පෙරේතය යනවා Tamanට පිළිසරණක් හොයන් මගේ සාංශාරික පුතා මට පිහිටක් වෙයි. එහෙම යන ඇයට අර ආරාමයේ දොරටුව අරක් අරගෙන උණු දේවතාව විමසනවා තී කවුද කොහෙද යන්නේ? මම දුක් විඳින පෙරේතයා බාධා කරනවා නෙවෙයි මගේ ගමන මං සාරිපුත්තයන් වහන්සේ වෙතට යන්නේ. උන්වහන්සේ මගේ පුතා වෙලා මගේ කුසින් බිහි වුණා මේ පස්වෙනි ජාතියේ. එසා මම මේ දුක් විඳින ජීවිතයට පිහිටක් හොයන් යන්නේ. පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේ සක්මන් මළුවේ සක්මන් කරන උන්වහන්සේට පෙනෙන නොපෙනෙන මානින් මේ පෙරේතිය රැඳිනවා. බලන්න පෙරේතියක්ගෙන් උනත් අර මනස් ක්වොලිටිස් ඉගෙන ගන්න අපිට හම්බෙන තැන. ඔය පෙරේතියක්ගේ තරම්ව සමහරුන්ට එහෙම මනස් නැහැ. ආමතුරු හම්බෙන්න තමයි ආව වෙන්නේ මේ හාඳුරු කාත් එක්ක හරි කතාව. ඒ මැද්දේ මේ වැඳලා යන්න කියලා පැනලා ගිහිල්ලා වඳිනවා. හාඳුරන්ට උනා වඳින්න උනා ඩිංගක් ඉවසන් ඉන්න එපා. අර තව කෙනෙක් කතා බහ කරද්දී ඉන්නේ ධර්ම සාකච්ඡාවකද යාගේ පෞද්ගලික ප්‍රශ්නයකටද මේ අහුම්කම් දෙන්නේ. ඒ මොකක් නෑ තමන් ආපු කාරණාව තමයි ප්‍රධාන ලොකු. එහෙමනම් ඉතින් අර ඇටවලට ඇලුණු හමක් දරන් දුක් විඳින පෙරේතිට කොච්චර ඉක්මන් වෙන්න ඕමනාවක් තියෙන්න ඕනද? ඒත් එයා ඉවසන් ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේගේ සක්මනට බාධා නොකර. උන්වහන්සේ සක්මනින් පිටතට වඩිද්දී දකිනවා මේ පෙරේතිවතී කවුද කියලා. ස්වාමීනි මං දුක් විඳින පෙරේතියා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. මන් නුඹ වහන්සේගේ අම්මා මේ පස්වෙනි ජාතිය. කුමක්ද නුඹට පිහිට පිණිස මා කළ යුත්තේ? මහා සංඝයාට ධනක් පුදා පින් දුන්නොත් මට සෑහේ කිව්වා. පහුවෙනිදා පින්තුණී පිඩුසිඟා වඩිනවා රජගහ නුවර මේ පින් ඇති මහා සංඝරුවන. දානයේ අවසානයේ බිම්බිසාර මහ රජුරුවන්ගේ රජවාසලට පැමිණෙනවා. ඒ වැඩම කරපු මහ සංඝයා දැක්ක සමනානංච දසනං ශ්‍රවණයින්ගේ දසුනම ප්‍රිය කරන් බලන් හිටිය. බිම්බිසාර මහ රජුරු හරිය සතුටු වෙනවා. මං කිය රතනමඟ ගුවන් තොටුපළේ හමු වුණු අර සදැහැති මෞතුමියත් මට දැනුනේ අන් ඒ විදිහට බිම්බිසාර රජුරු වගේ හිත පුරවගත්ත ශ්‍රද්ධාවක් ඇගේ සතුටු කඳුළු තුල. අදත් එහෙම මිනිස්සු ඉන්නවා. අන් ජීවිතේ ස්වාමීන් වහන්සේ නමක් ළඟ හමු වෙන මොහොතේ පූජා කරගන්න තියෙන ගිලන්පසද්ද මැදිහත් වෙලා පූජා කරනවා. හමු වෙන මොහොතේ පූජා කරගන්න තියෙන දන් වේලක්ද පූජා කරනවා. හමු වෙන මොහොතේ විහාරස්ථානයේට උන්නතියට ආධාරයක් හැටියට කරන්න දෙ යමක් තියෙන කරලා සතුටු වෙනවා. ආයේ Tamanට කරන්න තියෙන Taman සැලසුම් කරපුවා ඒ වෙලාවට අමතක කරන්න තරම් හයියක් ඒ කෙනාට තියෙනවා. දැන් රාමතුරුණක් වේ සංඝාවාසයටත් අපි ඉතින් ඒ වායිතේ අපි හැකි තැනක කවුද ඉල්ලන්නේ ගිහි පැවිදි ඕනම මොහොතක ඒ දිරිය හදාගෙන හිටියාම Tamanට ඒව ඒ තරම් දුෂ්කර නැහැ. ඒකට පහසුකම් සැලසෙනවා. ඒ කරලා මතක් ගෙවෙන තැන සබාදහමින් Tamanට ඒක හිගයක් වෙන්නේ නැහැ. ඒ අඩු ආයේ පිරිලා පුරවලා මතක තියාගන්න. ඒවත් විඳින්න පුළුවන්. ඒවා ඉතින් හාමුදුරුවෝ හින්දා හාමුදුරුවන්ට නම් මොකෝ අපිට එහෙම වෙయ్యේ නේ. අපිටත් එහෙම වෙනවා. කරලා බලන්නකෝ. ඒ නිසා ජීවිතේ ඒවත් විඳින්න පුළුවන්. මතක තියාගන්න. එහෙනම් මේ බිම්බිසාර මහ රජුරවන්ට හරිය සතුටුයි. ස්වාමීනි නුඹ වහන්සේලාට මොකද්ද විය යුත්තේ මාගෙන් විමසනවා. අනේකයි අර දායකයෙක් හැටියට තමන් ස්වාමීන් වහන්සේලා ළඟ විමසනවා. දායකයා පස්සේ හාඳුරුව වඩින්න ඕනේ. දැන් අද වෙලා තියෙන එහෙම එකක් වගේ එකක් නේ. පන්සල් වෙහෙර විහාර හදා ගැනීම ළඟ
හාමුදුරුවන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙලා. නේ සදැහැති දායක එහෙමනේ යා අහන්නේ පන්සලකට ආවත් හාමුදුරුවනේ මොනවා හරි යමක් කාලෙකින් පිනකට මටත් බැරි වුණා එකතු වෙන්න දායක වෙන්න. එයා අහලා උනන්දුවෙන් බිම්බිසාර රජුරුව වගේ. තමන්ගේ තරමට රජ වෙලා ඉන්න ඕනේ. අපිත් ඉතින් කරන අපිත් රජ වෙලා හිටියනන්නේ. දැන් හිත ඒ ඇසේ. එහෙනම් බැලුවාම රජ වෙන්න ඕන නැහැ. තමන් ඉන්න තැන ඉන්න මට්ටමට අනුව එයා යමක් කරනවා. ඒ නිසා මේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා තමන් වහන්සේ මේ මුහුණ දුන්නු කාරණාව. ඒ වෙලාවේ ස්වාමීනී දානීය දායකයා මම වෙන්නම් කියලා ඒ දානීය දෙන්න බිම්බිසාර මහ රජුරෝ බාරගෙන රජගහනුවර ආසන්න වනාන්තරයේ අසිරිමත් සේනාසන 4ක් ඉදි කරලා බුදුපාමොක් මහ සංඝයා හමුවේ අසිරිමත් දාන පූජාවක් කරලා අර මව් පෙරේතිය මතක් කරලා පින් දෙනවා. පහුවෙනිදා මොගලන් මහරහතන් වහන්සේ ආරණ්‍ය භූමියේ වැඩ ඉඳිද්දී හිරු මඩලසේ බැබලෙන ශරීරයක් දරාගත්ත දේවතාවියක්. ඒ කවුද කියලා උන්වහන්සේ විමසද්දී ස්වාමීනි ඊයේ දවස වෙනකන් පෙරේත ලෝකේ දුක් විඳ නුඹ වහන්සේලාගේ පිහිට නිසාද මන් දෙව්ලොව සැප විඳිනවා කිව්වා. එහෙනම් බලන්න සම්මාදිට්ඨිය තුල පිහිටපු කෙනා ලෞකික ආර්ථයෙන් දුක් විඳින කෙනෙකුට වේවා පිහිටක් වෙනවා. ඒ වාගේම ලෝකෝත්තර ආර්ථයෙන් වේවා සසර දුකින් එතර වෙන මඟ හදනවා. ඒ නිසා ඔබත් ජීවිතයේ ඒ තරමට තමන්ගේ සම්මාදිට්ඨිය තුළින් තමන් නිවාගෙන අනුන් නිවන තැනක නම් ජීවත් වෙන්නේ. තමන් විශ්වාස කරන මේ ධර්මයේ තුළ තමන් පිහිටා ලබන පිළිසරණක් තියෙනවා නම් ඒ පිහිට අනුන් තුලත් ඒ විශ්වසනීය භාවයෙන් ගැනීමට අසත් ධම්මා බුද්ධා පෙත්තා සද්ධම්මේ පතිට්ඨාපේති. ඔබ අනේකාව මේ ධර්මයේ තුල තහවුරු කරවන්න උදව් කරන කෙනෙක් නම් තමන්ට එහි අප්‍රමාණ ප්‍රීතියක් තියෙනවා. සතුටක් තියෙනවනේ. අන් ජීවිතේ දැන් අර 31 වෙනිදා බණට වැඩිය ස්වාමීන් වහන්සේ මෙහි ඉගෙන ගන්න කාලේ වැඩ හිටියා කියලා එහෙම කිව්වනේ. ඉතින් බැලුවා අර සුමේධාඳුරුත් මතක් කරේ අරාජික වුණු කලක අපි ළඟ එහෙම වැඩ හිටියා කියලා. ඉතින් ඒ හිටිය කාලේ තමයි ආයි ශාසනීයට මං හිත පිහිටවල තහවුරු කෙරුවේ නැවත. නැත්නම් සමහරක් වෙලාවට මේ විහෙර විහාර බලා කියාගන්න එහෙම ඉතින් කෙනෙක් නැතිව යන්නත් ඉඩ තිබ්බා කියලා හිතුණා මට ඒ කාලේ හැටියට. ඉතින් මට එකපාරට මතක් කළා දැන් ආම්දුරෝ කිව්වේ නැතත් මට අද හැන්දෑවේද කොහොද ඉන්න ගමන් හිතුණා ඉතින් එහෙනම් එහෙම දක්ෂ බණ කියන්න මේ වෙලාවේ ආදුරු කෙනෙක් බිහි වුණෙත් මේ ආම්දුරෝ මේ තන නැවත ඇවිල්ලා බාරගෙන ශාසනිකව කැමැත්ත ඇති කරගෙන නෑ මම පැවිද්ද රැකගෙන පැවිද්දෙම ඉන්නවා කියලා හිතාපු හින්දානේ. එහෙනම් බැලුවාම එතකොට අපි සමහරකට කරාපු දේවල් වල ඒ රෝපණය කරන ඒවා බීජ මේ දරුවෝ කී දෙනෙකුට දැන් දහම් පාසල ශාස්ත්‍රීය ලෙස සිද්ධ කරන මේ ආවට ධර්ම දේශනා සංවිධානය කරගත්ත උන්වහන්සේගේ උපදේශ අර ස්වාමීන් වහන්සේලාව අපිව වඩම්ව ගන්නවා. එහෙනම් හිතන්න අර ශාසනය තුළ හිත පිහිටවන්න අපි ඒ කරපු උදව්ව මට පෞද්ගලිකව හිතලා සතුටු හිතුණා. කොයි තරම්නම් ඒකේ ඵලයක් ආන් තියෙනවද? ඉතින් ඒ වගේ අපි කරපු තැන් කරන තැන් මේ අවුරුදු 27ක් මගේ පැවිදි ජීවිතයේ ඇතුළේ මොන තරම් සියදෙවි හානි කරගන්න ගියපු වොන් හාඳුරන්ගේ බණහලා අපි ජීවත් වෙන්න තීරණය කරා කියලා අහපු තැන් අපිට කොච්චර තියෙද? මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහි වුණවොන් ඒ වයින් මිදෙන්න පහුගිය කාලේ මම කැනඩාවේ වැන්කෝවර දේශනාවකට තරුණ මැදිවි ආම් පිරිමි ඇත්තොත් කල්යාණ මිත්‍ර පිරිසක් මේ බණ සංවිධානය කළේ. ඉතින් ඒ වෙලාවේ මම එදා කරපු බණ දේශනාවෙන් පස්සේ ඕම් මට පස්සේ කියනවා මම මේ දේශනාව ඉවර වෙලා එදා මට සිද්ධ වුණා රැයේම මට නැවත ටොරොන්ටෝ වලට වඩින්න පහුවෙනිදා ධර්ම දේශනාවට. ඒ වෙලාවේ පහුවදා කතා කරාම මට කියන හාමුදුරුවනේ වෙනදට අපි හැමෝම රැයේ එකතු වුණාම රැය පහන් කරන විදිහ හරි වෙනස්. හාමුදුරුවන්ගේ බණෙන් පස්සේ අපි ඔක්කොම ගෙදර එකතු වෙලා ඒ බණේ තිබුණු අන්තර්ගතේ රැය වෙනකන් කතා කරලා නිින්දට ගියේ. ඉතින් මම ගෙදරේදී දැන් සාමියා බණක් දාලා හාමුදුරුවනේ අහනවා මට හරි සතුටුයි මේ බණෙන් පස්සේ කිව්වා. එහෙනම් බැලුවාම අර පානසක මිත්‍රයෝ ගැන එහෙම මම මතක් කළා. පානයන් නිසා හමු වෙන මිත්‍රයෝ. අර බීම නිසා බෝතලේ මෝඩිය කඩනකම් වට වෙන යාළුවෝ. එහෙනම් ඒ අය නියෝජනය කරපු පිරිසක් මේ. එහෙනම් හිතන්න ආන් ඒ අයගේ ජීවිතවලට මොනතරම් එලියක් මඟ පෙන්වීමක් වෙලාද එය කියලා මට පස්සේ හරි සතුටු හිතුණා. ඉතින් ඕවගේ මොනතරම් සිය දහසක් අයගේ ජීවිතවලට අර මිත්‍යා දෘෂ්ටිය පැත්තේ පාපය සරණ ගිය අයගේ ජීවිතවලට පින සරණ යන්න
ඔබ ඉන්න තැන ඉඳන් ගිහි වේවා පැවිදි වුණු අපිට වේවා අනුග්‍රහයක් කරන්න ලැබුණොත් ආන් එයාව මේ ධර්මයේ තුල ස්ථාවර කරවන්න ලැබුණොත් ඒක මොනතරම් භාග්යයක්ද ජීවිතේනේ. ඒ නිසා අපි ගාවට විදේශීය දරුවෝ එනවා. තරුණ දරුවෝ දැනුත් මං වැඩ ඉන්න වෙලාවේ මේ ස්ලෝවේනියාවෙන් ආපු තරුණ දරුවෙක් දවස් 10ක් ඉන්න ඕනි කියලා ඒ අර මොනාස්ට්‍රික් එක්ස්පීරියන්ස් එක මේ ආශ්‍රම අත්දැකීම මොකද්ද කියන එක හදාරන්න අපිත් එක්ක ඇවිදින් ඉනවා. එහෙම එන දරුවෝ අද යුරෝපෙට ගියාම බොහෝ වෙලාවට අපි ගුවන්තොටුපළේ ඉඳන් බාරගන්නේ පිළිගන්නේ අපේ ලාංකිකයටත් මේ මම මතක් කරන්නේ දරුවෝ එන්නේ. හරි සතුටෙන් රැකවරණේ දෙන්නේ ඉන්න තැන් ආවාස පහසුකම් ඉන්න දානි පූජා කරන්නේ ඔක්කොම විටක ඕක. ඒ තමයි ආන් ජීවිතේ මේ බණ දහම් අපි යාලට භාවනාව මේ බුදුදහමේ අත්පොත් තියලා දුන්නයින් පස්සේ යාලා තනියෙන් යාලගේ ගමන යනවා. එන සම්මාදිටිය තුල ඔබ හිටියොත් මම මතක් කරේ ඒක එයින් අනිකාට කරන්න පුළුවන්. මග පෙන්වීම මොනතරම් දෙයක්ද ආශිර්වාදයක්ද ජීවිතේනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අගයපු සූත්‍රයක් මම මතක් කරේ. එන ඒකන ලෞකික කාර්යයෙන් සම්මාදිටිය තුල ශක්තිමත් වෙලා පින තුලම කුසලිය තුලම තහවුරුව ජීවත් වෙනා වගේම අර චතුසත්‍ය සම්මාදිටිය පැත්තට නැඹුරුවම තමන්ගේ ජීවිතය ගෙවන්නේ. එහෙනම් තමන්ගේ ජීවිතේ දුකයි කියන එක තේරුම් අරන් ඉන්නේ රෝහලකට ගියපු වෙලාවට ඇති කරගන්න කලකිරිල්ල නෙවෙයි. මේ ජීවිතේ අපිට හැමදේම පහසුකම් තිබුණත් පහසුවෙන් ජීවත් වෙන්න නේ තමන් සසර පිළිමඳ ඇති කරගත්ත නිබ්බිදාව කලකිරිල්ල එයා ළඟ ඒ විදිහටම නිවන් දකින්නකම තියාගෙන යන්නේ. එහෙම කෙනා දකිනා මේ සසරට යාමට ඉපදීමට තමන්ගේ හේතුව මොකද්ද? අනුන් නෙවෙයි තමන්මයි. එන මේ හේතුව පරීක්ෂා කළේ හේතුව බින්දින්න යා වැඩ කරන්නේ. එහෙම හේතුව හොයන එයාට මේ තණ්හාවේ විවිධ ස්වરૂපයන්, ලෝභයේ විවිධ ස්වરૂපයන්, මසුරුකමේ විවිධ ස්වરૂපයන්, ආසාවන්ගේ විවිධ ස්වરૂපයන් වෙන වෙනම පේනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝභය කියන වචනේ පිළිබඳ දීලා තියෙන අර්ථකථනයේ ඩෙෆිනිෂන් එක ගත්තොත් කියවෙන්නේ මොකද්ද? වස්තුව රැස් කිරීමේ කැමැත්තද ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්තද ලෝභය වේ කියනවා. වස්තුව රැස් කිරීමේ කැමැත්තද ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්තද ලෝභය වේ. දැන් බැලුවාම මේ සමාජය තුළ අඩු වැඩි වශයෙන් පේන්නේ අපිට ඕක නෙවෙයි. සෑහීමක් නැතිව ජීවිතේ රැස් කිරීමටම හුරු වෙච්ච මිනිස්සු අපිට හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවා. මේ කටින පින්කම් කාලේ කටින පින්කමකට හිසක් නොතියපු අතක් නොතියපු මිනිස්සු අවුරුදු ගානක ගිහිල්ලම ආන් කරගත්ත නැති මිනිස්සු තමන්ගේ කාර්ය බහුලත්වයේ ඉස්සරහට දාන අය අපිට හම්බෙන්නේ නැද්ද? දැන් මේ තමන්ගේ ගේ පේන මානෙන් කටින ජීවරයක් තමන්ගේ පන්සලේ නැත වෙන පන්සලකින් හරි හඬ ඇහෙනවා පාන්දරින් වඩම්මගෙන යනවා. නැත්තම් ආ පාන්දරට නැත්තම් හැන්දෑවට පහසුයි කියලා හැන්දෑවට හරි වඩම්මයි යනවා. එහෙනම් ජීවිතේ එහෙම අවස්ථාවන් සුලභව හමු වෙලාවත් ඒවාට එළඹෙන්න උවමනාවක් නැති ජීවිත අපිට හම්බ වෙයි. හැබැයි මොකක් නිසාද? තමන්ගේ අධික කාර්ය බහුලත්වය. ඒ කාර්ය බහුලත්වය ඇතුලේ තියෙන්නේ මොකක්ද? ජීවිතය නොනිමෙන හෙවිල්ලක්. ඇතිවීමක් නැහැ, සෑහීමක් නැහැ. දැන් මගේ තාත්තා මීට මාස 5කට ඉහත නිදන ප්‍රාප්ත වුණා. තාත්තා මිය ගියපු වෙලාවේ තාත්තා මිය දෙන්න ප්‍රථම කියලා තිබුණා. මටත් මතකයි එයාගේ තාත්තා බොම දාන කරපු කිට්ටුවෙන් දාන්න යාව. කියලා තිබුණ ලකුණකුත් මැංගෝස් ගහ යට දාන්න කියලා. ඉතින් අපේ ගේ පිහිටලා තියෙන්නේ මේ රබර් වතු යායක මැද්දට වෙන්න පුංචි උස් බිමක. ඒනොස් මීටර් 300ක් විතර වගේ උඩහට ගියාම සමතලා බිමක් තියෙනවා. ඒ වල සකස් කරන අයට පින් දෙන්න මං එතනට ගොඩ වුණා. ඒ බොහෝ කාලෙකින් අවුරුදු 30කින් විතර මගේ හිතේ. ඒ ගියාම සල් ගහක මල් පිරිලා වගේ අර මැංගෝස් ගහ මල් පිරිලා මට පෙනුනේ සල් ගහක් වගේ හරිය ලස්සනයි. ඒ ගහ පාමුල තමයි තාත්තා මිහිදන් වෙන්න කලින් තෝරලා තිබුණේ. ඉතින් එතනට ගියාම කොළ පාට ලස්සන පරිසරයක් මට පේන්නේ. අන් ගෙදරක වහලයක්වත් නැහැ, මිනිස් කටහඬක්වත් නැහැ, පේන්නේ ඇහෙන්නේ. ඉතින් මට දැනෙන කුටියක් හදන් හිටියෝ නිවන් දැක්කේ. ඊයේ තරම් සාමකාමී. මම පාන්සකෝල වෙලාවෙත් මතක් කළා තාත්තා අපට මියදීමත් එක්ක පණිවිඩයක් දීලා මැසේජ් එකක් මොකද්ද? එයා ජීවත් වුණාටත් වඩා මිහිදන් වෙන්න තෝරගත්ත තැන හරිම සොඳුරුයි. ඒ එක්කම එයා අපිට පණිවිඩයක් දීලා ජීවත් වෙන්න හොඳම තැන් වල ඉඳලා හොඳම තැන් හොයන මිනිස්සු වෙලා. දැන් අද අපිට ලෝකෙ හම්බෙන්නේ එහෙම මිනිස්සු ටිකක් නේද? කොහේ අපි ගියත් අපිට අදාළ රාජකාරී අපි කරන් මේ මව්බිමට ඇවිල්ලා මේ පින්කුසල් රැස් වෙන හැටියට ධර්මයත් එක්ක වැඩ කරනවා.
එහෙනම් අපට තේරෙනවා මේ ලංකාව නැමැති මේ බිමේ තියෙන ආශ්චර්ය කොහෙවත් නැහැ ලෝකෙ මතක තියාගන්න. ඒක ඉතින් ගිහිල්ලා අත්ින් දහම තමයි වඩා හොඳට කෙනෙකුට තහවුරු වෙන්නේ. යන්න ප්‍රථම කියපු අය ගියෙන් පස්සේ ඔය ටික ඒ විදිහටම අපිත් එක තහවුරු කරනවා. හාඳුරු කිව්වා හරි හාඳුරුවනේ. එහෙනම් හිතන්න ජීවිතේ අර අපේ තාත්තලා ගත්තාම ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ එහෙම ෆික්ස් සැලරියක් මාසෙට ස්ථිර වැටුපක් ගත්තු අය නෙවෙයි. දැන් අපේ පවුල ගත්තා පුංචි පවුලක් අම්මයි තාත්තයි අපි ඔක්කොම දරුවෝ 10 දෙනෙක්. මං 9 වෙනියා. එහෙනම් ඔය ඇත්තන්ගේ පවුල වලට වඩා පුංචි ඇතිනේ නේ? ඒකයි මං කිව්වේ. හැබැයි අර තාත්තා මාසෙට ස්ථිර ආදායමක් කියලා එකක් නෑ. උදේට කිරි කපපු හවසට ගොවිතැන් කරන්න කුඹුරට බැහැපුව හෝ. එතකොට ඔහු දරුවෝ 10 දෙනෙක් හදනවා පෝෂණය කරනවා හොඳට උගන්වනවා 3 වේලක් කණ්ඩ දෙනවා. හැබැයි ලක්ෂ ගාණින් කියන්න පුළුවන් සැලරියක් එයාට වේතනයක් හම්බෙලා නෙවෙයි. හැබැයි ඔහු මැරෙනකන් ඔහුට බිරිඳ මග ඇරිලා නැහැ. දරුවෝ මග ඇරිලා නැහැ. ගම මග ඇරිලා නැහැ. පන්සල මග ඇරිලා නැහැ. සමිති සමාගම් මග ඇරිලා නැහැ. නෑයෝ මග ඇරිලා නැහැ. එහෙනම් දැන් අද සල්ලි පස්සේ දුන්න මිනිසුන්ට මොකෝ වෙලා තියෙන්නේ? අර ඔක්කොම මග ඇරිලා සල්ලි ඇරෙන්න. අන්තිමට හදිසියට ඉල්ලුවොත් ඒත් නැහැ. එහෙම මිනිසු ටිකක් නේද අපිට හම්බෙන්නේ? මේ රටින් එතරට ගිහිල්ලත් ආන් ජීවිතේ මැරෙනකන් ළඟ තියෙන්න ඕනි අම්මා තාත්තත් මගහැරිච්ච මිනිස්සු නෙවෙයිද? තමන්ගේ මගහැරීම් ගැන විවේකයේ පසුතැවෙන අය අපිට ලෝකේ හම්බ වෙනවා. සත් ධර්මයේත් එක්ක හිතන කෙනා බාණ්ඩාර ලෝභේ හැසිරෙන හැටි. දැන් ලෝකේ තියෙන සේෆ්ටිම සිටි එක කියලා කියන්නේ සුරක්ෂිතම නගරය කියන අබුඩාබි වලට. මම ওই පහුගියද අබුඩාබි වල දේශනාවේ හිටියා. වෙනදට ඒ ගෙවල් වල එකතු වෙන දරුවෝ නැති හින්දා පේන්න මං අහපුවාම අනේ හාඳුරණී ඔක්කොම යුරෝපෙට ගියා නිව්සීලන්ත ඕස්ට්‍රේලියා එක්ක ගියා කියනවා කැනඩා ඇමරිකා පැත්තට ගියයි කියනවා මං අහනවා ඉතින් සුරක්ෂිතම නගරේ හැදෙන වැඩෙන දරුවෝ ඉතින් ඊට වඩා තව සුරක්ෂිත තැනක් ලෝකේ නැහැ. ඒ යවුවේ මොකෝ නැහැ ඉතින් මෙහිට ඉඳලා අපිට අනාගතයේ ලොකුවට පේන්නේ නැති හින්දා යවුවලු. ඉතින් බැලුවා මේ මිනිසුන්ගේ මනෝභාවය හැම වෙලාවකම හැසිරෙන්නේ Tamanට හිතෙන ආසාවන් එක්ක යන්න දඟලනවා ඇරෙන්න. ඉන්නේ හොඳම තැන නම් ඉන්න හොඳම තැන ඉඳන් තව නිවෙන්න උත්සාහ කරන අය අපිට හම්බෙනවා අඩුයි. සත් ධර්මයත් එක්ක හිතන කෙනාගේ චින්තනය හරි වෙනස්. මතක තියාගන්න. එයාගේ ස්වභාවය බොහොම වෙනස්. ඉතින් එහෙනම් ලෝභයට අහුවෙච්ච මිනිහාගේ ස්වභාවය මොකද්ද? එයාගේ ස්වභාවයේ ජීවිතේ හැටි වැටෙනකන් ඇතිවීමක් නැතුව සෑහීමක් නැතුව හොයනවා. ඒ වාගේම තමයි ඒකේ අනෙක් පැත්ත තමයි තමන් හොයපු හැමදේම තමන්ගේ ඉන්ද්‍රිය පිනවිල්ලට විතරක් යොදවනවා. දැන් හොයන හම්බ කරන තරමට අම්මා හදිසියේ රුපියල් 1000ක් ඉල්ලුවොත් එimhe ඇයි අම්මේ ඔයා ගිය මාසෙත් ඉල්ලුවා 1000ක් ඒක දුන්නේත් නැතුව. තව මේ මාසෙත් ණය වෙනවද? ඔහොම ගියොත් අම්මට මටම ණය වෙන්න වෙයි. ළමයි කොහොම කිව්වහම අම්මගේ හිත රිදෙන්නේ නැද්ද? අනේ අම්මේ ඕක ඉල්ලන්න දෙයක් ආන් ගන්නකො මං අම්මගේ නම් මං හොයන ඔක්කොම අම්මගේ. එහෙම කියවෙන්න ඕනි අවිපරීත දර්ශනයක තියෙන්න ඕනි හිත. බැලුවා ඔක්කොම හොයන්නේ හම්බ කරන්නේ මොකටද? තමන්ගේ ගමන් බිමන් වලට, තමන්ගේ කැම බීම වලට, තමන්ව පාට කරගන්න, තමන්ව පවත්වන්න නම්, තමන්ගේ ඇඳුම් පැළඳුම් වලට නම්, තමන්ගේ බීමට නම් ඒවා විතරක් කරන් ඉඳලා මැරුණොත් මොකද වෙන්නේ? මේ මහ පොළොවේ තමන් වෙනුවෙන් කරාපුව තමන් එක්කම වැළලී හැබැයි ජීවිතේ ලෝභය පාලනය කරගත්තු මිනිස්සු. ඒන් අතිරික්තයක් ඉතුරු කරගෙන අනිත් අය වෙනුවෙන් යමක් කරන්නේ නැද්ද ලෝකෙට? දැන් මේ සුමේද හාමුදුරුවෝ මේ විහෙර විහාර අංග සම්පූර්ණව හදද්දි උන්වහන්සේ නෙවෙයි. උන්වහන්සේ කවදා හරි දිනක මේ සියල්ල හැරදා ගියත් මේ සසුන වෙනුවෙන් ඉදිවුණු සියලු දෑ පරිහරණය කරන උදවිය ආන් මේ තැන්වල අනාගතෙත් වැඩි ඉඳීවි. තමන්ගේ ආන් කාල සීමාව වහවර වුණා. ඒ නිසා ජීවිතේ අපි හැම වෙලාවක එහෙම මනෝභාවයක ඉන්නවා කියලා කියන්නේ අපි අර සාංශාරික දුකට අපිව යොමු කරවන හේතු පාලනය කරගන්න දක්ෂ කෙනා එහෙමයි. එනවා යා ලෝභය පාලනය කරගත්ත තැනක ජීවත් වෙන්නේ. දැන් ධර්මයේ තියෙනනේ අත්ත්‍ච්ඡතාවයේ, මහිච්ඡතාවයේ, පාපිච්ඡතාවයේ, අපිච්ඡතාවයේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ආසාවේ ස්වરૂපයන් විවරණය කරනවා. එහි තියෙන්නේ මොකද්ද? අත්ත්‍ච්ඡතාවය කියලා කියන්නේ මහත් වූ ආසාවන්, සෑහීමක් නේ නොසෑහීමමයි තියෙන්නේ. ඒක විස්තර කරන්නේ කොහොමද? අටුවාවේ එහෙම තමන්ගේ පිඟානේ තියෙන කැවුමක් වෙන කෙනෙකුගේ පිඟානක තැබුවාම මේ පිඟාන මාරු වුණා විතරයි. ඒ වුණාට එයාට පේන්න ගන්නවා ආම්බලමුකෝ මගේ පිඟානේ තියෙද්දි නිකන් ගල් ගෙඩියක් වගේ තිබ්බා රන්වන් පාටට
දැන් ලිපෙන් බෑ වගේ මේ කැවුමේ ලස්සන බලමුකෝ. හරි සුවඳයි. බැලුවා. නිකන් පුස් ගඳක් වගේ මොඩු ගඳක් ආවේ මගේ පිඟානේ තීදී අන්න නැවුම් කැවුම් සුවඳක් එනවා පිඟාන මාරු කරා විතරයි. එහෙම මොකක්වත් නැහැ. හැබැයි මෙයාට එහෙම හිතෙනවා. ඒ කියන්නේ අනුන්ගේ දෙයට දැඩිව ආසා ඇති වෙන මනෝභාවය තමයි අත්‍යච්ඡතාවය කියන්නේ. තියෙන දේවල් ළඟ සතුට වෙන්න දන්නේ නැති දේවල් ළඟම තමයි සතුට ඇති කියලා නිතර හිතෙනවා යාට. එහෙම මිනිස්සයා තිබිච්ච දෙයක් දන් දුන්නත් දුන්නු දේ වෙන කෙනෙක් ඇහිලා අගය කරොත් එහෙම. අනේ මං හිතියේ නෑ ඔයා කීයටවත් ඒක දෙයි කියලා. එහෙම දන්නවනම් මං ඇවිල්ලා සල්ලි දීලා ඕක ගෙනියනවා. ඔයා ඔච්චර අගය කරා නම් මං සල්ලි වලටවත් ඒක දෙන්නේ නෑ කියලා එයා කියනවා. එහෙනම් බැලුවා Taman දුන්නු දේ පිළිබඳව Tamanට කැමැත්තක් ආසාවක් Taman තුල හෝ වෙන කෙනෙකු ඇති කරොත් ඒකට ඇති වෙන හැඟීමට කියන අත්‍යච්ඡතාවය. එහෙම මනුස්සයට ජීවිතේ පහසු නෑ ජීවත් වෙන්න. සමහරකට විවාහ ජීවිතයක හිටියත් ඒක ASCII ගැටුම් වැඩි. ඒ සැසඳීම් වැඩි නේ. ඉන්න කෙනා ළඟ නෙවෙයි එයා හැම වෙලාවකම හිත රඳවන්නේ. සමහරකට නිවාඩු දාට මහත්තයා ස්තෝපුවට වෙලා ඇඳි පුටුවට බර වෙලා පත්තරයක් හරි කියවන්දි. පත්තරේ කියවපු මහත්තයාට මහන්සි ඇති කියලා නෝනත් ඒකක් හදන් ගිහිලා පිළිගන්නලා ඔළුව ඔසද්දි නෝනට පේනවා අල්ලපු ගෙදර මහත්තයා වත්ත පුරා විදිනවා, වත්ත සුද්ධ කරනවා, තනකොළ කපනවා, දර පලනවා, දර අහුලනවා. මේවා පෙනෙද්දි මේ නෝනට ඉන්න බෑ. බැලුවා මිනිස්සු නේකට මට හම්බෙලා ඉන්න මිනිහා තමයි මිනිහා. ඉස්සර පත්තර කම්පැනි එකද කොහෙද ඉඳලා තියෙන්නේ. නිවාඩුවක් ආව පත්තරයක් කරුණා මේ මිනිහට වගක් නැහැ. ඒ ඕක ඇහෙන මහත්තයා කෙනෙක් ඉතින් එහෙනම් ගිහිල්ලා මේ මිනිහා බැඳ ගන්න එක නේ ඇත්තේ. ඕ ඉතින් තමුසෙට කලින් හම්බුණා නම් එහෙම වෙයි කියනවා. කියා ඔය දුරට යන්නේ නැද්ද ඊට පස්සේ? එහෙනම් අර අත්‍යච්ඡතාවයේ තියෙන කෙනා Tamanට මේ ජීවිතේ ලැබෙන්න තියෙන හොඳම විදිහ තමයි මේ කියලා බාරගෙන ඉන්න හිත පුරුදු කරගන්නේ නැතුව නොසෑහීමට ගියොත් මොකද වෙන්නේ? අර හොඳට දැනට සාමකාමීව තියෙන එකක් නැති අවුලක් බවට පෙරලා ගන්න නැද්ද? පෙරලා ගන්න. මහතුරුත් එහෙම ඉන්නවා. නෝන කෙනෙක් කඩිසරව දුවපැන වැඩ කරනවා දැක්කොත් අනුන්ගේ දාන ගෙදරක හරි. ඔහම් බලමුකෝ. අපේ එක්කෙනා එකක් කරද්දී හැරෙද්දී අර මනුස්සයා 10ක් කරලා. අන්න කාන්තාව. මම සෑහෙන දුරකින්දී මටත් හිටියා නම් එහෙම කෙනෙක්. එහෙනම් බැලුවාම ජීවිතේ මිනිස්සු නිතරම අතෘප්තියෙන් නෙවෙයිද ජීවත් වෙන්නේ අත්‍යච්ඡතාවයේ තියෙන කෙනා. ඉතින් ඒව ඇතුලේ සසරටම හේතු හදා ගන්නවා. ක්‍රෝධයට වෛරයට ඉඩ ඇති වෙනවා. ගැටුමට ඉඩ ඇති වෙනවා. සාමකාමී බව ඒ සිතිවිලි එක්ක මැකිලා යනවා. අර සම්මාදිටින් ඉන්න කෙනාට මේව හොඳට මනවින් තේරෙනවා, පේනවා. ඊගාට බුදුරජාණන් වහන්සේ මතක් කරා පාපිච්චතාවය. පාපිච්චතාවය කියලා කියන්නේ හැම වෙලාවකම හිතෙන්නේ ආසාවක් ඇටියට එළියට එන්නේ පාපයක්. දැන් දේවදත්ත හාමුදුරුවෝ හොඳම නිදසුන. Taman නොරැක්ක සීලයක් තියෙනවා කියලා පෙන්නනවා හැම වෙලාවකම පාපිච්චතාවය තුළ ඉන්න කෙනා. Taman ළඟ නැති ගුණක් තියෙනවා කියලා අගවන්න කැමති. එහෙම කෙනා. මේ ළඟදිත් එක මේ තාත්තා කෙනෙක්. ඔය දම්පින්කම් එහෙමත් කරනවා. කෙනෙක් ඉතින් බණ පොත් එහෙමත් ලියන කෙනෙක්. කොහොම හරි ඉතින් මෝටර් බයික් එකකින් වැටිලා දරුවා තහංචියක් දාලා දැන් ආයි යනවා නෙවෙයි අල්ලනවවත් නෙවෙයි බයික් එක. ආම්දුරනේ මට දැන් ඉතින් ටවුමට ගියත් යන්න වෙලා තියෙන ත්‍රිවිල් එක. මං ආදුරනේ අර අහවලාගේ කියලා නමකුත් කියලා මං එන්නයි කියලා ටවුන් එකට ගිහිලා මේ මිනිහා බලන්නකො රුපියල් 600ක්ම ගත්තානේ. මට දැන් 10 පාරකට වඩා කිව්වා මේ කතාව. මං ගෝ මහත්තයෝ ඔය 600 තිබ්බනම් මහත්තයා ගාවත් දැනට ඉවර වෙලා ගත්ත මිනිහා ගාවත් දැන් ඕක ඉවර වෙලා. නෑ පික්මි එක ගියා නම් 400යි ගන්න කිව්වා. දැන් මේ කෑ ගහන්නේ 600ට නෙවෙයි අර වැඩිපුර 200ට. මං කෝ ඔන්නෝක පිනට දුන්නයි කියලා හිතා ගන්න මහත්තයා. නෑ එහෙම කොහොමද හාඳුරුවනේ? කිය ආයේ ඒකෙම එල්ලෙනවා. ඒක තමයි ස්වභාවය. අර Taman දම්පින්කම් කළා නැති වෙලා කියලා හිතුවට ලෝභේ නැති වෙලාම නෑ. මැරෙන වෙලාවේ ඔය 200 මතක් වුණොත් පික්මියත් එක්ක සසඳලා. අනිවාර්යයෙන්මනේ ආ පික්මියක්වත් නැති තැනක ගිහිලා උපදින්නේ. හදිසියට පික්මියක්වත් දාගන්න බැරි තැනක උපදිනවා. ඒ හින්දා ජීවිතේ මිනිස්සේ හැටියට තමන් ඉන්න තැන අර සම්මාදිට්ඨිය ඉන්න කෙනාට අවිපරීත දර්ශනීය තුල ඉන්න කෙනාට විතරයි වැටහෙන්නේ. එහෙම නැත්නම් අර දේවදත්ත හාමුදුරුවෝ වගේ නැති ඒවා ඇති හැටියට අඟලා ඒකෙනුත් පුළුවන් නම් ප්‍රසිද්ධියක්, වටිනාකමක්, ගෞරවයක්, ලාභයක් දිනන්න පෙළඹෙනවා මේ හිත. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ වාගේම තමයි මේ තථාගත ශ්‍රාවකයන් හොඳට ඉඳීදී තමන්ගේ හිත විනිවිද දකින්න. මහිච්ඡතාවය කියලා කියන්නේ එයා මහත්ෝ සම්පත් බලාපොරොත්තු වෙනවා ජීවිතේ. දරන්න බැරි තරම් දේවල් තමන්ට ලැබෙද්දි ලැබෙන තරමට එයා බාරගන්නේ දක්ෂයා.
ඒ නිසා තමන් ඒවා වෙන වෙන අංශ වලට යොමු කරලා උවමනා තැන් වලට යොදවලා තමන් ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක. හැබැයි මහිච්ඡතාවය ඇති කෙනා තමන්ට දරන්න බැරි වුණත් පාලනයට නොහැකි වුණත් හම්බෙන්නේ මොනවද? ඉතින් මට හම්බෙන්නේ වනේ කිය බදා ගන්නවා බාර ගන්නවා. එතකොට එයා වියවුලක නෙවෙයිද ජීවත් වෙන්නේ. ඒක කෝ වගේද මහා සාගරයට දාන තරමට සාගරයේ දෑ බාර ගන්නවා, ගින්නට දාන තරමට ගින්න දෑ බාර ගන්නවා වගේ. මහිච්ඡතාවය තුළ ඉන්න කෙනාගේ ස්වභාවය. එයාගේ ස්වභාවය විස්තර කරනවා තවත්. තමන් තුළ ගුණ තියෙනවා, තියෙන ගුණ අනුන්ට කියන්න පෙන්වන්න හරි කැමතියි. ඒකට අනිත් අය පැහැදිලා මට තව සලකන්න පටන් ගනී කියන බලාපොරොත්තුව. ඉතින් බලන්න මේ තැන්වල අපිම කරාපු අපිම අනිත් අයට විස්තර කර ඉන්න තැන් නැද්ද? නේ තමන් එහෙම වෙන්න ඕනේ. ඒතන් ඒ අකුසලයක ස්වභාවයක්. ඒක පේන්නේ අර සම්මාදිට්ඨියක හිටියොත්ම විතරමයි. ඒ හින්දායි භාග්‍යවතුන් වහන්සේ මතක් කළේ අප්පිච්චතාවේ සෑහීමේ ගුණේ ඇති. දැන් ඉස්සර බත් ටිකක් බෙදුවත් තව මදිද කියලා ඇහුව තනියමේ වැඩිත් එක්ක. මොනවා දුන්නා තනියමේ වැඩිත් එක්ක. ඔයාට ඕන නම් මෙන්න මේ ටික ගන්න. මිනිස්සු ගාව එහෙම එකක් තිබුණා. සෑහෙන ස්වභාවයක් තිබුණා. දැන් ඒවා බොහොම අඩුයි. අර කියන්නේ මේ මහිච්ඡතාවයේ තියෙන දරුවා වැදුව අම්මටවත් සනසවන්න බෑ කියනවා. ඉතින් ඒක ප්‍රායෝගිකව තේරෙන ගෙදර වෑංජන 5ක් එක බතක් කිව්වත් දානෙකට වගේ ළමයට බෙදුවත් මේව නම් කෑ හැද්ද කියලා අහනවා. කියලා යාර මේ ඔලිම්පික් වල කවපෙත්ත විසිකිරීමේ තරඟයට යන්න බත් පිඟාන අර ලෑස්ති වෙනවා. ඔහොම ළමයි නැද්ද අත්තිඩිය නන් නැතුව ඇති. මේව නම් කෑ හැද්ද අහනවා. ගෙදර උයලා තව අතිරේකව අතෙත් කීයක් හරි තියන්න ඕනේ එහෙනම් කැමති එකක් කාලා එනවයි කියලා. ඒ තමයි මහිච්ඡතාවේ තියෙන අය. සතුටු කරන්න බෑ වැදුව අම්මටවත්. එහෙම කෙනාට කොහෙවත් ලෝකේ සතුටින් ජීවත් වෙන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරේ අප්පිච්චතාවේ. අඩු ආසාවන්. පිරිමැහෙනවා යා හැම තැනකදීම තියෙන දේ මට වැඩිත් එක්ක මේ හොඳටම හොඳයි. සතුටු වෙනවා. එයා ළඟ ಗುಣ තියෙනවා. සීලය, ශ්‍රද්ධාව, ත්‍යාගය ජීවිතයේ තියෙන ඒවා යාට නැඹුරු කරන් ඉන්නවා මිසක් කාටවත් එහෙම අඟවන්න යන්නේ. ඒ නිසා ඔබත් තමන්ගේ ජීවිතයේ මේ සම්මාදිට්ඨිය තුළින් අවිපරීත දර්ශනය කියන මනාව ආකල්පයන්ගෙන් තමන්ව දියුණු කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු දහම් ඇස පහල කරගෙන තමන්ව දැක අඳුනගෙන තමන්ව නිවාගෙන යන පිළිවෙතේ නම් ඔබ ඉන්නේ. ඒ වෙනුවෙන් පිළිවෙත් වඩන්න ඔබ කාට මේ උතුම් ධම් දේශනාව මඟ පෙන්වීමක්ම වේවා කියලා සාදුකාරයක් පවතුන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි මේ උතුම් ධර්මානුශාසනාව සිදු කිරීමේ පරමාර්ථය උනේ HD සරණලතා ප්‍රනාන්දු ආදරණීය අම්මාට පින් දෙන්න. ඊට ප්‍රථම පරලෝ සැප ජයරත්න ලියනගේ පියාණන් HD ජූලිස් ප්‍රනාන්දු සිය SD සිසිලින් ප්‍රනාන්දු ආච්චි අම්මා ආරූපසිංහ පියාණන් DPM කිරි මුදියන්සේ පියාණන් SM හීමැණිකේ මෑණියන් ඒබට් පියාණන් ඇතුළු සංසාරගත මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට HD අමරසේන ප්‍රනාන්දු මහතාගේ නමින් පරලෝ සැපත් ආදරණීය භාර්යාව වන KD රූපවතී මහත්මියට පින් දෙන්න. ඒ වගේම KD සේදිරිසේ තමන්ගේ මාමා සිහිපත් කොට පින් දෙන්න. HD එමලින් නෝනා නැන්දනිය සහ ඉන්ද්‍රාණී පద్මකාන්ති නැන්දනියට පින් දෙන්න බලාපොරොත්තු වුණා. BP කුලසිරිද සිල්වා මහත්මයාට පින් දෙන්නට බලාපොරොත්තු වුණා. ඉතින් සැවම පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම නමින් මියගිය විහාරගණී වැඩහිඳ අපවත් වුණු මහා සංඝරුවන ඒ වගේම මේ විහාරාරාම තනා දෙන්න සතර පේරුවේ දායක කාරකාදීන් ලෙස හිඳමිය ගියපු සෑම සියලු දෙනා පින් අනුමෝදන් වේවා. සසරින් මිදේවා, නිවනින්ම සැනසේවා. මේ මොහොතේදී අපි සෑම සියලු දෙනාට සාදු සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වාගේම ධර්ම ශ්‍රවණමී පිණින් සසර පුරාවට සත්පුරුෂ
කල්යාණ මිත්‍ර ඇසුරම පමණ ජීවිතයට ලං වේවා කියලා අපි සාදු හිතින් ප්‍රාර්ථනා කරගමු. හොඳයි මේ මොහොතේ උතුම් උදාර පින්කමක් අපි සිද්ධ කළා. සිදු කළ පින්කමේ අනුහසින් දායකත්වයේ කළ පින්වතුන් හැමදෙනාට ඕම් බලාපොරොත්තු වුණා. සජීවත්ව සිටින වැඩිහිටි ඥාතීන් ඇතුළු සෑම සසර දුක් කෙලවරකට උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්නට මේ පින උපකාර වේවා යන සිතිනුත් හදිසියේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අපර්ණා නේත්‍රාංජලි විද්‍යාපති දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් නායක ස්වාමීන් වහන්සේට දේශකයාණන් වහන්සේට වැඩ සිටින සියලු මහ සංඝරුවනට මේ පින් කටයුතු සිද්ධ කරපු ඒ දායකත්වයේ සුළු මිතිලා ලියනගේ මහත්මිය ඇතුළු දරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනා ඒ ආකාරයේ ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන පින්කම සිද්ධ කළා. ඒ පින්වතුන්ට උන් සෙත් පතන්න අදහස් කළ හැමට මේ ධර්ම ශ්‍රවණමේ පිනහා මේ රැබෝ වෙනකන් මේ බොහොම සතුටින් එකතු වුණු බණහපු ඇත්ත හැමෝටම දැන් හෙට අනිද්දා ටෙලි වෙනකම් පිරිතකුත් තියෙනවනේ නේද? ඒකටත් පෙර සූදානමක් හැටියට කරපු බණක් කියලා හිතලා තවත් හිත සතුටු කරගෙන එහෙනම් කොයි කවුරුත් උතුම් පිනක් අපි මේ මොහොතේදී සිද්ධ කරගත්තා. ධර්ම ශ්‍රවණමේ ධර්ම දානමේ පිනක් සියලු පින් බෙලින් ඔබ කවුරුත් නිවේවා සනසේවා. වැඩිහිටි ලොකු කොඩා සැවම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සසුන් කෙත වෙර වඩන්න අපි අතිදී සුමේද සායනහන්සේ ඇතුළු පොඩි ස්වාමීන් වහන්සේලාට ශක්තිය දිරිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. විහාරස්ථානී උන්නතිය දියුණුව දිනෙන් දින තව තවත් සැලසේවා. පින්කමෙහි දායකත්වයේ උසුලපු හැමට සහභාගී වුණු ධර්ම ශ්‍රවණී කළ ඔබ සෑම සියලු දෙනා පින්කමට විවිධාකාරයෙන් අනුග්‍රහය දක්වන සැවොම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. කායික චිත්ත පීඩා වූ ඇතිනම වේවා. දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. වැඩිහිටියන්ගේ රැකිරක්ෂා ව්‍යාපාර දියුණු වේවා. රෝග වසංගත තත්ත්වයක් ඇතිනම වේවා. මේ රටට භාග්‍ය සම්පන්න කාලයක් උදා වේවා. යහපත් සත්‍යවාදී ඍජු ප්‍රතිපත්ති පූර්ණ දැනුගත් නායකයෝ පාලකයෝ නිලධාරීන් පමණක් මේ බිමේ පහළ වේවා. ඔබ අප කාගෙත් මෙලව පරලොව ජීවිතේ වාසනාවන්ත විය යුතුම් නිවන් සොයම සැලසේවා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ පින නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. වැඳ ගන්න ආශිර්වාද ගාත කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිභාන සම්පatti මිනාතේ සමිජ්ජතු සමදිනාට තෙරුවන් සරණයි. ඒ උතුම් ධර්මානුශාසනාව පැවැත් වූ ගරු දේශකයාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. අප තිලෝගුරු අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සර්වඥ ශ්‍රීමුක ධාතුන් වහන්සේගෙන් දේශනා කොට වදාලා වූ පරම පවිත්‍ර නිර්මල වූ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උදාර වූ ශාසනික මෙහෙවරක නිරත වෙමින් සුවහසක් බෞද්ධ මහා ජනතාවට ධර්මාවබෝධය ලබා දෙන්නට ත්‍රිවිධ රත්නය සතු අනන්ත සූවිසි මහා ගුණයන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. මෙම ගෞතම බුදුසසුන තුලදීම මඟඵල නිවනින් සැනසෙන්නට මෙම උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සුපින්වත් ඔබ සැමට මෙම උතුම් කුසලය ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු.